ඕකේ. හරි. අපි පටන් ගමු. අද මාතෘකාව වෙන්නේ ඩිෆෙන්සිව් චෙස්. එතකොට මේ ඩිෆෙන්සිව් කියන්නේ මොකද්ද කියලා මුලින්ම තේරුම් අරන් ඉමුකෝ. දැන් ඩිෆෙන්සිව් චෙස් කියලා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි ඩිෆෙන්සිව් ප්ලේ. ඒ කියන්නේ හැම වෙලේම ඔපෝනන්ට්ගේ ඇටැක් එකක් නවත්තන එකක් විතරක් නෙමෙයි. හරි. ඒ කියන්නේ මොකක් හරි අපි අපිට ඔය අපහසුතාවයට පත් වෙන පොසිෂන් එක නරක පොසිෂන් එකක්. ඒ වගේ මොකක් හරි පොසිෂන් එකකින් ඊක්වල් පොසිෂන් එකට යන්න අපි කරන උත්සාහය. නැත්තම් ඔය ඔපෝනන්ට්ගේ ඇටැක් එකක් නවත්තන උත්සාහයක්. ඔපෝනන්ට් කරන ඇටැක් එකක් නවත්තන්න කරන උත්සාහයකුයි ඔපෝනන්ට් කරන්න ඉන්න ඇටැක් එකක් නවත්තන උත්සාහයක්. අන්න ඒ වගේ ඒවත් ඩිෆෙන්සිව් චෙස්. හරිනේ. අනිත් එක අපිට දැන් අපේ ඉත්තෝ මූව් වෙනවා අඩුයි. අපේ ඔපෝනන්ට්ගේ පීසස් අපේ පීසස් ටිකට වැඩි ඇක්ටිව්. ඒගොල්ලන් ලොකු වැඩක් කරනවා. අපේ ඉත්තෝ වැඩක් කරන්නේ නැහැ. අන්න ඒ වගේ පොසිෂන්ස් වලදී අපි මොකද්ද කරන්න ඕනේ? කොහොමද අපි පීසස් ටික මූව් කරන්න ඕනේ? අන්න ඒවත් මේ මාතෘකාවට අයිති. හරි. අපි ඒ ගැන මාතෘකාව වගේ කතා කරමු. පොඩි පසල්ස් ටිකක් ක්වෙස්චන්ස් ටිකක් වගේ ඇනලයිස් කරලා මේක මං එහෙම කෙලින්ම ක්වෙස්චන් එක ඇනලයිස් කරගෙන යන්නේ නැහැ. මං ඔයගලන්ගෙන් පොඩි පොඩි ප්‍රශ්න වගේක් අහනවා. මං හිතනවා ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. උත්තර දෙන්න ලේසි ප්‍රශ්න ටිකක් අහන්නේ. ඒ හින්දා මං අයිඩියා එකයි ලොජික් එකයි එක්ස්ප්ලেইন කරන්නම්. ඊට පස්සේ අපිම ප්‍රශ්න අහගෙන අපිම හිමීට ක්වෙස්චන් එක සෝල්ව් කරමු. හරි? හරි. මේක තමයි පළවෙනි පොසිෂන් එක. හරි. දැන් අපි දැන් white to move මේ පොසිෂන් එකේ white වාරේ තියෙන්නේ. ඒ වුණාට අපි පොසිෂන් එක දෙපැත්තෙන්ම බලන්න ඕනේ. දැන් පොසිෂන් එක මුලින්ම හම්බුනාම අපි පොසිෂන් එකේ මුලින්ම බලන්න ඕනේ දේ චෙක්ස්. මොන පොසිෂන් එක හම්බුණත් මුලින්ම බලන්න ඕනේ චෙක්ස්. හරි. ඊට පස්සේ ඇටැක්ස්. ඒක තමයි පිළිවෙල. දැන් මේ පොසිෂන් එකේ චෙක්ස් white විදියට චෙක්ස් බැලුවොත් එහෙම තියෙන්නේ එක චෙක් එකයි මේ බිෂොප් මෙතනටනේ. ඒක ඔයගලන්ට තේරෙනවනේ. ඒක ඇද්දොත් එහෙම මේ පෝන් ගෙන් බිෂොප් එක කපලා දාන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ චෙක් එකක් බලන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. දැන් ආයේ මේ පොසිෂන් එක ගැන කතා කරමුකෝ. දැන් අපි white ගේ පැත්තෙන් ගමුකෝ. white ගේ පැත්තෙන් ගත්තොත් බලන්න ඉත්තෝ ඇදලා තියෙන විදිය white. ඉත්තෝ ඉන්න තැන් ටික බලන්න. හරි. දැන් white ගේ කොයිනුත් එළියට ඇවිල්ලා නයිටුත් එළියට ඇවිල්ලා. සෙන්ටර් එක මොකද්ද වෙලා තියෙන්නේ? මේ මැද්දේ ඉන්න පෝන්ලා බ්ලොක් වෙලා. හරිනේ. එතකොට මේ white ගේ මෙතන පෝන් කෙනෙක් ඉන්නවා. ඒ හින්දා මේ පෝන්ව අදින්නත් බෑ. හරිනේ. ඊට පස්සේ බලන්න මෙතන වැදගත්ම දේ මොකද්ද? white ගේ black ගේ ඉත්ත දිහා බලන්න. white ඉන්නවා knight කෙනෙකුයි bishopලා දෙන්නෙකුයි. හරිනේ. එතකොට black ට ඉන්නේ කවුද? knightලා දෙන්නයි bishopුයි. එතකොට ඔයගලන්ට තේරෙනවද වෙනසනේ? ඒ කියන්නේ bishopලා දෙන්නෙක්ට bishopුයි knightුයි exchange වෙලා තියෙන්නේ. ඒක පැහැදිලිනේ? හරිද? එතකොට දැන් bishopලා දෙන්නෙක් ඉන්නවනම් හරි bishopලා දෙන්නෙක් ඔයාට ඉන්නවනම් මොකද්ද ඔයා කරන්න ඕනේ? දැන් bishop කියන්නේ මොකද්ද? ස්නයිපර් කෙනෙක් වගේ. හරි ඈත ඉඳන් ගහන්න පුළුවන්. එතකොට බිෂොප්ලා දෙන්නෙක් වාට ඉන්නවා නම් ඔයාලා පොසිෂන් එක ඕපන් කරගෙන තියාගෙන ඉන්න තරමට හොඳයි. ඕපන් කියන්නේ ඒ කියන්නේ අර බිෂොප්ලා දෙන්නට අර ස්පේස් එක ගොඩක් තියාගෙන ඉන්න තරමට හොඳයි. හරිනේ. ඇයි? බිෂොප්ලා දෙන්න මං කිව්වේ අර ස්නයිපර්ස්ලා වගේ. ඈත ඉඳන් ගහන්න පුළුවන්. එතකොට අර ස්පේස් එක බෝඩ් එකේ තියෙන තරමට ඒ බිෂොප්ට ගොඩක් වැඩ කරන්න පුළුවන්. හරිනේ. එහෙනම් ඒ ලොජික් එකෙන්ම අපි බැලුවොත් නයිට් එතකොට දැන් බිෂොප්ලා දෙන්න අපිට ඉන්නවා නම් white විදියට. එහෙනම් black මොකද්ද කරන්න ඕනේ? white කරන්න බලන්නේ මොකද්ද? පොසිෂන් එක ඕපන් කරලා බිෂොප්ලා දෙන්නට ඉඩ හදා ගන්න බලනවා. එහෙනම් black මොකද්ද කරන්න ඕනේ? ඒ බිෂොප්ලා දෙන්නට ඉඩ හදන්න දෙන්න හොඳ නැහැ. නැත්තම් ඒ බිෂොප්ලා දෙන්න හොඳ වෙන්න කලින් එක බිෂොප් කෙනෙක් අයින් කරලා දාන්න ඕනේ. ඒ ලොජික් එක තේරෙනවද?
මට තේරෙනවා නම් රියැක්ට් එකක් දාන්න. නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න. ඒක පැහැදිලිනේ නේ? දැන් white බිෂොප්ලා දෙන්න ඉන්න හින්දා යා පොසිෂන් එක ඕපන් කරලා ඒ බිෂොප්ලා දෙන්නට ඉඩ හදා ගන්න බලනවා. ඒතකොට බ්ලැක් කරන්න ඕනේ අරයට ඕපන් කරන්න දෙන්න හොඳ නැහැ. ඇයි? නයිට්ලා දෙන්න පොසිෂන් එක ක්ලෝස් වෙන තරමට හොඳයි. ඇයි නයිට්ලා දෙන්නට ස්නයිපර්ස්ලා වගේ ගිහිල්ලා ගහන්න බෑනේ. නයිට්ලා දෙන්න පැන පැන යන්න. හරිනේ. ආයි. දැන් ආයේ අපි එතකොට මේ මේ ඉත්තෝ ටිකට යන්කෝ. දැන් වයිට්ගේ බිෂොප්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ බිෂොප්ලා දෙන්න හොඳයි. හොඳට කන්ට්‍රෝල් කරනවා දෙපැත්තම. හරිනේ. එතකොට නයිට් උත් වැඩක් කරනවා. මෙතන වයිට් ඇත්තටම බ්ලැක්ට වැඩිය වයිට් ඉඩ තියෙනවා වගේ නේ වැඩ කරන්න. ඒ කියන්නේ මොකද්ද මේ? බ්ලැක් මෙතන පොඩ්ඩක් හිර වෙලා. හරිනේ. අයි ඉත්තෝ තාම හරියට එළියට ඇවිල්ලා නැහැ. මේ නයිට් මෙතන ඉන්න නයිට් මේ හිර වෙලා. මෙයාව ගන්න ඕනේ මෙහෙම. එතකොට මේ බිෂොප් තාම එළියට ඇවිල්ලා නැහැ. මේ බිෂොප් ලොකුවට මොකක්වත් වැඩක් කරන්නෙත් නැහැ මේ. යාගේ පෝන් ගෙම්ම හිර වෙලා. දැක්කද? මේ ඔක්කොම කළු කොටු වල පෝන්ස්ලා ටික. ඒ බිෂොප් යාගෙම හිර වෙලා. හැබැයි ඊට සාපේක්ෂව මේ බලන්න. වයිට් ගේ ඉත්තෝ ටික මේ මෙතන. මේ නයිට්ලා. දැක්කද? මේ පෝනුත් මේ ස්ක්වයර් කන්ට්‍රෝල් කරනවා. අදින්න බෑ ඉත්තෝ. කියන්නේ බ්ලැක් හිර වෙලා ඉන්නේ පොසිෂන් එකේ. ඇද ගන්න බැරුව. ඉත්තෝ ඒ කියන්නේ ඇක්ටිව් මදි. හරි. එතකොට දැන් බ්ලැක්ගේ විදියට හිතුවොත් අපි. දැන් බ්ලැක්ට පොඩ්ඩක් අමාරු පොසිෂන් එකක් නේ. එතකොට බ්ලැක්ගේ විදිහට හිතුවොත් දැන් වයිට් පීසස් ඇක්ටිව්. වයිට් පීසස් හරි තැන්වල තියාගෙන ඉන්නේ. එහෙනම් බ්ලැක් මොකද්ද කරන්න ඕනේ? බ්ලැක් පීසස් ඇක්ටිව් කරන්න ඕනේ නේ. ඒ කියන්නේ පීසස් ටික එළියට ගන්න ඕනේ ටක් ගාලා. නැත්තම් මොකද්ද වෙන්නේ? නැත්තම් වයිට් කාසල් කරලා ඊට පස්සේ ඇටැක් කරන්න ගත්තම බ්ලැක්ට ඩිෆෙන්ඩ් කරගන්න බැරි වෙනවා. හරි. එතකොට ආයේ අනිත් පොයින්ට් එක මොකද්ද? අර වයිට් ඉන්න ඩබල් බිෂොප්ස්ලා මේ බලන්න. අර මං කලින් කිව්වේ ස්නයිපර්ස්ලා වගේ කියලා මේ දෙන්න මාර ඇක්ටිව්. හැබැයි බ්ලැක්ගේ නයිට්ස් කොහොමද? නයිට්ස් හරිම වීක් නේ. ඒ කියන්නේ වැඩක් කරන්නේ නැහැ නේ අර බිෂොප්ලා දෙන්නට සාපේක්ෂව. අර මං කලින් කිව්වා වගේ ප්ලෑන් එක මොකද්ද? වයිට්ගේ ප්ලෑන් එක ඒ බිෂොප්ලා දෙන්න ඇක්ටිව් තියාගෙන පොසිෂන් එක ඕපන් තියාගෙන ගහනවා. එතකොට බ්ලැක් මොකද්ද කරන්න ඕනේ? එක්ක පොසිෂන් එක ක්ලෝස් කරන්න ඕනේ. නැත්තම් මේ ඇක්ටිව් පීසස් ලකින් එක්කෙනෙක් එක්ස්චේන්ජ් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයාට නරක ඉත්තෙක් ඉන්නවා. එයාට හොඳ ඉත්තෙක් ඉන්නවා. නිකන් හරි ඔයාගේ නරක ඉත්ත එයාගේ හොඳ ඉත්තත් එක්ක එක්ස්චේන්ජ් කරොත් ඒක වඩා හොඳයි. අන්න මෙතනත් කරන්නේ ඒ වගේ එකක්. මෙයාගේ බිෂොප්ලා දෙන්න මාර හොඳයි. ඊට සාපේක්ෂව ඔයාගේ බිෂොප් ඔයාගේ ඉත්තොන්ගෙන්ම හිර වෙලා. මේ බලන්න. දැක්කනේ? එහෙනම් මෙතන දැන් අපි මෙතන වයිට් උනාට හිතපු විදිය දැක්කද? දැන් බ්ලැක් විදියට අපි පොඩ්ඩක් හිතුවා. බ්ලැක් හිර වෙලා කොහොමද මොකද්ද කරන්නේ? එතකොට දකින්නවා මේ බිෂොප්ලා දෙන්න ඉන්නවා. හරි. ඉත්තෝ ඇක්ටිව් කරන්නත් ඕනේ. වයිට්ගේ ඉත්තොත් හොඳ වැඩි. මගේ සමහර ඉත්තෝ ඉන්නවා හොඳ නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මගේ හොඳ නැති ඉත්තගෙන් යාගේ හොඳ ඉත්තෙක් කොහොම හරි එක්ස්චේන්ජ් කරගත්තොත් ඒක මට හොඳයිනේ කොහොමත්. ඇයි යාගේ හොඳ ඉත්තා යන්නේ මගේ හොඳ නැති ඉත්තා යන්නේ. ඒ හින්දා මම මොකද්ද කරන්න ඕනේ බ්ලැක් නම්. මම මෙතන බ්ලැක් නම් මොකද්ද කරන්නේ? මං අදිනවා බිෂොප් E7. බිෂොප් අදිනවා මෙතනට. ඇයි? මට කියන්න පුළුවන් ඇයි කියලා. ඇයි බිෂොප් එතනට අදින්නේ? මොකද්ද ප්ලෑන් එක? මට chat එකේ උත්තර දෙක තුනක් එවන්න පුළුවන්ද? දැන් මම එක්ස්ප්ලেইন කරා බ්ලැක් හිතන හැටි. මම එක්ස්ප්ලেইন කරා වයිට් හිතන හැටි. ඔව් හරියටම හරි. good. සරලයි නේ. හරි. උත්තර ටික හරි නේද? ඔව්. උත්තරේ මොකද්ද? බිෂොප් G5. ඇයි? අර මං කලින් කිව්වා අර බිෂොප් එච්චර හොඳ නැහැ. ඇයි යාගේ පෝන්ස් වගේම බ්ලොක් වෙලා. යා ඇටැක් කරන්නෙත් නැහැ. ලොකුට ඩිෆෙන්ඩ් කරන්නෙත් නැහැ. යාගේ ඉත්තන්ගෙම බ්ලොක් වෙලා. හැබැයි සාපේක්ෂව අර බිෂොප් මාර ඇක්ටිව්. වයිට්ගේ මේ ඩාර්ක් ස්ක්වයර් බිෂොප් මාර ඇක්ටිව්. ඒ හින්දා බ්ලැක් මොකද්ද දැන් හිතන්නේ? හරි මගේ බිෂොප් ඇක්ටිව් නැහැ. මගේ පීසස් ඇක්ටිව් කරගන්නත් ඕනේ. මගේ පීසස් ටිකින් වැඩ ගන්නත් ඕනේ. ඒ හින්දා මම මොකද කරන්න ඕනේ?
මම බිෂොප් G7 ඇදලා බිෂොප් E7 ඇදලා මම බිෂොප් G5 ඇදලා අන්න පීස් එක එක්ස්චේන්ජ් කරලා දානවා. ඊට පස්සේ යාට ඒ බ්ලැක්ට තියෙන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් ඉවරයිනේ. තේරුණාද? ඔව් උත්තරය යවලා තිබ්බ හැමෝම හරි. හරිනේ. හැබැයි දැන් අපි මතක් කරගන්න ඕනේ අපි මෙතන කවුද? අපි මෙතන white. හැබැයි දැන් ඔයා දන්නවා බ්ලැක්ගේ ප්ලෑන් එක. අන්න ඔයා බ්ලැක්ගේ ප්ලෑන් එක හොයාගත්තා. ලේසියෙන්ම. මොකද දැන් බ්ලැක් කරන්න ඉන්නේ? බිෂොප් E7 බිෂොප් G5 ගහන්න ඉන්නේ. ඇයි? යාට ඕනේ අර මේ ඔයාගේ හොඳ ඉත්තට යාගේ නරක ඉත්තව එක්ස්චේන්ජ් කරගන්න. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි ඒක කරන්න දෙන්න හොඳ නැහැ. අපි ඒක නවත්තන්න ඕන. මොකක් හරි කරලා. ඔන්න මගේ ඊළඟ ප්‍රශ්නේ. කොහොමද ඔයා ඒක නවත්තන්නේ? ලොකු දේවල් හිතන්න යන්න ඕනේ නැහැ. සරල දේවල් තියෙන. දැන් ඔයා ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක දන්නවා පැහැදිලිවම. දැන් ඊළඟ ප්‍රශ්නය අහන්න ඕනේ මොකද්ද? හරි මම ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක දන්නවා. මම කොහොමද ඒක නවත්තන්නේ? හොඳයි. එක ආන්සර් එකක් ආවා. ඉන්ටරෙස්ටිං උත්තර ටිකක් ආවා. තව මොකද්ද තියෙන්නේ? ඔව්. හොඳ උත්තර ටිකක් ආවා. හරි ගොඩක් අය හරි. හොඳයි. දැක්කනේ අර හිතන තරම් අමාරු නෑ. ඔපොනන්ගේ ප්ලෑන් එක සිම්ප්ලි අඳුනගෙන ඒක නිකන් නවත්තන්න තියෙන. එච්චරයි. මේකත් මේ ඩිෆෙන්සිව් ප්ලේ වල එක කොටසක්. ඔපොනන්ගේ ප්ලෑන් එක අඳුනගත්තා. එයා කරන්නත් කලින් එයා මොකද්ද කරන්න යන්නේ කියලා අඳුනගත්තා. අඳුනගෙන ඒ ප්ලෑන් එක නැවතුවා. එතකොට ඔපොනන්ට තවත් වදයක් නෙවා. ඇයි යාට මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. ඔක්කොම නවත්තනවා. හරි. ක්වීන් F5 වගේ මූව එකක් සජෙස්ට් වුණා. දැන් මේක සම්පූර්ණයෙන්ම වැරදි නෑ. හරි. මීට වැඩිය හොඳ මූව එකක් තියෙනවා. ඒ වුණාට මේක සම්පූර්ණයෙන්ම වැරදි කියලා කියන්න බෑ. මොකද දැන් බිෂොප් G5 නවත්තනවා ටෙම්පරරිලි. ටික වෙලාවකට නවත්තනවා. හරි. බිෂොප් E7 නැද්දොත් දැන් මෙතන බිෂොප් G5 ගහන්න බෑනේ. සෝරි. මෙතන බිෂොප් G5 ගහන්න බෑනේ. හැබැයි මෙතන ආයේ ඔපෝනන්ට් try කරන්න පුළුවන් මොකද්ද? H6 වගේ එකක් ගහලා මේ පෝන් එක ගහලා ආයෙ එන්න පුළුවන් මෙතනට. ඒ පාර මම ඔක්කොම එක්ස්චේන්ජ් කරනවා. හරි. ඒක පැහැදිලිද? අර එක මූව් එකකට නවත්තනවා. ඒ වුණාට සම්පූර්ණයෙන්ම නවත්තන්නෙත් නැහැ. තාම ඔපෝනන්ට පොඩි ප්ලේ එකක් තියෙනවා. පොඩ්ඩක් try කරන්න පුළුවන් ඔපෝනන්ට. හරිනේ. එතකොට තව සජෙෂන් එකක් ආවා knight d1. ඔව් මේකත් knight d1 ඇදලා මේ knight මෙතනට අදිනවා. bishop e7 නැද්දම මේ knight මෙතනට අදිනවා. හරි. මේකේ knight f5 වගේ එන්නත් පුළුවන්. ඔය එයා සජෙස්ට් කරලා තිබ්බේ bishop g5 ගහලා bishop g5 ගහවම නවත් අර knight ගෙන් බ්ලොක් වෙලානේ තියෙන්නේ. ඒ වුණාට මෙතන පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් ඔයාගේ bishop උත් බ්ලොක් වෙලානේ. ඒක පැහැදිලිද? මේකත් පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං අයිඩියා එකක්. ඒ වුණාට දැන් ඔයාගේ bishop උත් බ්ලොක් වෙලා. හරි. මේ knight මෙතනට එහෙම අදින්න පුළුවන්. sorry මෙතනට. හරි. ඒ වුණාට අර අපි ප්ලෑන් එකේ විදිහට බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයාත් ඔයාගේ බිෂොප් බ්ලොක් කරගෙන මෙයා මෙතනට ඇද්දොත් ඊට පස්සේ ඔයා නයිට් අයින් කරාට පස්සේ කපන්න පුළුවන්. හැබැයි ඔයා නයිට් අයින් කරේ නැත්තම් ඒත් ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ඔයාගේ බිෂොප් උත් ඒ පාර බ්ලොක් වෙලානේ. දැන් මොකද්ද? දැන් එයාගේ බිෂොප් ඇටැක් කරනවා. ඔයාගේ බිෂොප් නිකන් ඩිෆෙන්ඩ් කරනවා වගේ. දැක්කද? කලින් ඔයාගේ බිෂොප්
ඇටැක් කරගෙන හිටියේ. දැන් ඔයාගේ බිෂොප් නිකන් ඩිෆෙන්ඩ් කරනවා වගේ සීන් එකක්. එයා ඇටැක් කරන්නේ. ඔයාගේ opponent ඇටැක් කරනවා. හරි. හරි. දැන් අනිත් අය තව කට්ටියක් මාසේ සජෙස්ට් කරලා තිබ්බා. Queen G4 Queen G4 ඇද්දත් අර එකම දේ. බිෂොප් E7 ඇදලා H6 වගේ එකක් අදින්න පුළුවන්. දැන් බිෂොප් G5 එන්න නේ යන්නේ නේ. බිෂොප් මෙතනට ඇදලා බිෂොප් මෙතනට අදින්න යන්නේ. හරි. ඒක නවත්තන්න ඕනේ. අපි ගහනවා මෙතනදී G3. නිකන් දැක්ක ගමන් නිකන් සරලම මූව් එකක් වගේ නේ. ඒ වුණාට දැන් ඔක මම ගහපු ගමන් ඔයගලන්ට තේරෙන්න ඇති ඊළඟ මූව් එක මොකද්ද කියලා. බිෂොප් G5 නවත්තන්න ඕනේ. බිෂොප් G5 නවත්තන්න ලේසිම විදිය මොකද්ද? H4 නේ. හැබැයි මෙතන කෙලින්ම H4 ගන්න පුළුවන්ද? බෑ. ඇයි? නයිට් ගෙන් කපනවා පොන්න. හරි. ඒ හින්දා මොකද්ද අපි කරන්නේ? අපි මුලින්ම ගන්නවා G3. අන්න දැන් බිෂොප් E7 ගැහුවම අපි ගහනවා H4. ඔන්න නැවතුවා බිෂොප් G5. අන්න දැන් බ්ලැක්ට මාර ප්‍රශ්නයක් ඒක. ඇයි? මෙතන ඉන්න බ්ලැක් ඩයගනල් බිෂොප් කිසි වැඩක් කරන්නේ නැහැ. යාව එක්ස්චේන්ජ් කරගන්නත් විදියක් නැහැ. අපේ මේ වයිට් ඩයගනල් එකේ ඉන්න බිෂොප්ලා දෙන්න මාරම ඇක්ටිව්. යා ලොකු වැඩක් කරනවා. හරි. එතකොට ඊට පස්සේ බ්ලැක් දැන් මේ ගේම් එකට අනුව බ්ලැක් කාසල් කරනවා. හරි. මෙතන වෙන මූව්ස් අදින්නත් මෙතන බ්ලැක්ට ලොකුවට මූව්ස් නැහැ. බ්ලැක් try කරන්නේ කොතනින් හරි බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ බිෂොප් D2. අර බ්ලැක්ගේ ප්ලෑන් එක අඳුනගත්තා ඒක නැවතුවා. දැන් වයිට් කරන්නේ පොඩ පොඩ ඩිවෙලොප් කරනවා. යාගේ ඉත්තු ටික. ඔන්න නයිට් D1 ප්ලෑන් එක වැඩ කරනවා දැන්. අයි කලින් වැඩ කරේ නැත්තේ එකපාර. කලින් අර බිෂොප් ඇවිල්ලා ඒ බිෂොප් ඇක්ටිව් වෙනවා. ඔයාගේ ඉත්තෝ එතකොට ඇක්ටිව් වෙනවා මදි. ඒ හින්දා එකපාර නයිට් D1 නයිට් E3 ගහන්න බෑ. හැබැයි මේ වෙලාවේ ඔපොනන්ගේ පීසස් ඇක්ටිව් නැහැනේ. ඔපොනන්ට මොකක්වත් කරගන්න බෑ. ඒ හින්දා දැන් ඔයාලට ගහන්න පුළුවන් මේක. දැන් බ්ලැක් මොකද්ද කරන්නේ? බ්ලැක් අර පීසස් ටික ඇක්ටිව් කරලා ගේම් එකට ගේන්න බලනවා. නයිට් E3. හරි මේකෙන් ප්ලෑන් එක. ඊට පස්සේ නයිට් H6. දැන් මෙතන බිෂොප් F6 ගෑහුවොත් මෙතනත් ලස්සන මූව් එකක් තියෙනවා මේක. බිෂොප් H3. අපි මේ පැත්තෙන් ෆුල් මේ ලයින් එකෙන් ෆුල් කන්ට්‍රෝල් එක ගන්නවා නේ. ඊට පස්සේ නයිට් E7. මෙන්න මේක මේ. දැක්කද? ටැක්ටික් එක. බිෂොප් ගෙන් නයිට් එක කැපුවා. නයිට් එක කැපුවා. දැන් අර පෝන්න බේර ගන්න බෑ. මොකක්ද ඊළඟට වෙන්නේ? මේක වගේ අද්දකින් මේක කපලා මේකෙන් කැපුවම හරි. ඒ හින්දා බිෂොප් අදින්න බෑ. එතකොට නයිට් අදින්න. ඔව් කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් මේ chat එකේ දාන්න. ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් තේරෙන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවා නම් මට chat එකේ දාන්න මම ආයෙ එක්ස්ප්ලেইন කරන්නම්. හරි. ඊට පස්සේ අදිනවා අපි H3. sorry H5. හරි. දැන් මෙතනින් මොකද්ද වෙන්නේ? මේ නයිට් උත් ගියා පිටිපස්සට. දැන් කිසිම ඉත්තෙක් කිසිම වැඩක් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ගන්නවා knight h5 knight f5. දැන් මේ පසල් එකේ ලොකුම අයිඩියා එක උනේ මට මේ මූව්ස් ටික පෙන්න ගන්න නෙමෙයි. හරි. මේ පසල් එක කරපු එකේ අයිඩියා එක මොකද්ද? ඔපෝනන්ට් කොහොමද හිතන්නේ?
ඔයා මොකද්ද හිතන්න ඕන පොසිෂන් එකක් හම්බුනොත්? කොහොමද හිතන්න ඕන? මොකද්ද පිළිවෙල? මුලින්ම මොකද්ද හිතන්න ඕනේ? අපි අපේ ප්ලෑන් එක ගැන විතරද හිතන්නේ? නැත්නම් ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක ගැන හිතන එකෙන් අපිට හම්බෙන වාසිය මොකද්ද? දැන් ඔයගලන්ට තේරෙන්නේ නැතිනේ නේ. ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක ගැන හිතන එකෙන් කොච්චර වාසියක් හම්බුනාද කියලා මේ ගේම් එකේ. දැන් මේ පොසිෂන් එකේ වයිට් කෙලිම දිනු. හරිනේ? ඒ කියන්නේ බ්ලැක් ඔයා ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක අඳුන ගන්න ගේම් එක මාර ලේසි වෙනවා ප්ලේ කරන්න. ඒක මාර වැදගත් හොඳේ. දැන් ගොඩක් ප්ලේයර්ස්ලා මෙතන ඉන්න අය ගොඩක් අය හිතනවා ඇත්තේ මොකද මම මේක ඇද්දොත් යා මේක අදිනවා මම මේක කරන්න ඕනේ. අර වාගේ ප්ලෑන් එක ගැන විතරක් හිතලා තේරුණා. ඔයා මේ මූව එක අදිනවනේ. ඒ වුණාට එහෙම නෙමෙයි හරියට කරන්න ඕනේ. ඔයා හිතන්න ඕනේ මේ පොසිෂන් එකේ ඔපෝනන්ට් මොකක් අදීද? මේ පොසිෂන් එකේ ඔපෝනන්ට් මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ? යාට බේරෙන්න ඕන නම්. නැත්නම් යාට හොඳ පොසිෂන් එකක් ගන්න ඕන නම් යා මොන අදීද? අන්න ඒ වගේ ඒවා ඔයා පොඩ්ඩක් හිතලා බැලුවොත් එතකොට ඔයාට මාර ලේසි වෙනවා මූව්ස් ටික අඳුන ගන්න. හරිනේ? ඒ අයිඩියා එක පැහැදිලිද? කොතනදීද knight cut f6? මේ පොසිෂන් එකේ මේ පොසිෂන් එකනේ මෙතනදී මේ knight cut f6 කරන්න පුළුවන්. මෙතනදී knight cut f6 කරලා ඔයාලට pawn advantage එකක් ගන්න පුළුවන්. sorry knight cut f6 මේක කරලා ඔයාලට pawn කෙනෙක් ගන්න පුළුවන්. මෙතන ඊට වඩා හොඳ moves තියෙනවා. ඒ වුණාට සරලවම කිව්වොත් මේ move එක. හොඳයි. නිකන් pawn එක දිනන්න පුළුවන්. ඒත් ඊට වඩා හොඳ moves තියෙනවා මෙතන. හරි. දැන් මේ පසල් එකේ මොකද්ද අයිඩියා එක? මේ පසල් එකේ මොකද්ද අයිඩියා එක? ආයෙත් මම පොඩ්ඩක් මතක් කරන්න මොකද මේක මාර වැදගත්. ඔයාගේ ප්ලෑන් එක විතරක් නෙමෙයි ඔයා ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක ගැනත් හිතන්න try කරන්න. ඔයා ඔපෝනන්ට්ගේ පැත්තෙන් බලන්න. ඔපෝනන්ට් මෙතන හිටියොත් මොකක් අදීද? එයාට මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ මෙතන? මොකද හැමෝම ගේම් එක ගහන්නේ දිනන්න. කවුරුත් පරාද වෙන්න කියලා දින්නේ නැහනේ. ඒ හින්දා ඔයා හිතන්නත් ඕනේ ඔයාගේ ඔපෝනන්ට් දිනන්නම තමයි අදින්නේ. එතකොට ඔපෝනන්ට් දිනන්න අදිනකොට ඔපෝනන්ට් හොඳම මූව්ස් ගන්න බලයි. ඔපෝනන්ට් එතන එයාට තේරෙන විදිහට හොඳම දේ කරන්න බලන්නේ. එතකොට ඔයා එහෙම හිතනවා. හරි. ඒක ඔයා ඩිෆෙන්සිව් චෙස් වලදී මාර වැදගත් දෙයක්. ඔපෝනන්ට්ගේ පැත්තෙන් ඔයා බලන එක. හරි. මේ පසල් එක තේරුණාද? මේකේ අයිඩියා එක තේරුණාද? මට රියැක්ට් එකක් දාන්න බලන්න. ඔය ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මේ තේරුණාද මොකක් හරි ආයේ එක්ස්ප්ලেইন කරන්න ඕනේද? ඒ අයිඩියා එක පොඩ්ඩක් තේරුණාද? ඔව් මෙතනදී queen cut f6 පුළුවන්. මේක සරලම move එක. ඊට වැඩිය හොඳ moves තියෙනවා. ඒ වුණාට මේක සරල move එකක්. හරිම ලේසි move එකක්. Yeah, if the opponent doesn't do anything. opponent මොකක්වත් කරේ නැත්නම් මෙතන bishop h6 වගේ එකක් ඇද්දොත් ආයෙත් අර එතකොට ඔයාට ආයෙත් හිතන්න පුළුවන් opponent. දැන් opponent මොකක්වත් කරේ නැත්නම් bishop h6 ඇදලා
මෙතන Queen G7 checkmate වෙනවනේ. එහෙනම් opponent මොකද කරන්න ඕනේ? එක්ක bishop h6 එන එක නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න පුළුවන් ද? අමාරුයිනේ. එහෙනම් ඔය Queen ගෙන් checkmate වෙන එක නවත්තන්න ඕනේ. එතකොට මෙතන black විදියට බැලුවොත් blackට මොකක්ද අදින්න පුළුවන්? අන්න දැන් ඔය white ගේ plan එක දන්නවා. bishop h6 ඇදලා මේක කරන්න යනවා. එහෙම බැලුවොත් එහෙනම් black මොකද කරන්න ඕනේ? bishop h6 නවත්තන්නත් බෑනේ. එහෙනම් ඊළඟට එතන ඉන්නේ කවුද? Queen. එතකොට ඔන්න සරල move එක. Queen exchange කරන්න try කරනවා. හරි අර විදිහටම හිතුවා. ඔව් h5 උත් පුළුවන්. h5 හොඳ move එකක්. මෙතනදීම h5 ගහන්නත් පුළුවන්. මෙතනදීම h5 එක ගහන්න පුළුවන්. හරි. මම හිතනවා මේ මං කියලා දෙන්න try කරපු idea එක ඔයගලන්ට පොඩ්ඩක් තේරෙන්නේ නැති කියලා. දැන් ඉස්සරහට තව position එකක් කරනවා ඒ වගේම idea එකකින්. හරි. හරි. මේක තමයි ඊළඟ position එක. හරි පේන්නේ නැතිනේ. දැන් මේකත් white move එක තියෙන්නේ. හරි. අපි කතා කරේ මොකද්ද? opponent ගේ plan එක අඳුන ගන්න එක ගැන. හරි. ඒ අඳුන ගන්න අපි මුලින්ම ඉත්තු දිහා බලන්න ඕන. අපේ ඉත්තු. opponent ගේ ඉත්තු. white pieces ටික. black pieces ටික. ඒගොල්ලන් කොහොමද ඉන්නේ? කොතනද ඉන්නේ? ඒගොල්ලන් මොකක්ද කරන්නේ? කවුද attack කරන්නේ? කවුද defend කරන්නේ? පැහැදිලිද? හරි. දැන් මේ position එක බලමුකෝ. එතකොට මේකේ white ගේ ඉත්තු දිහා බැලුවොත්. හරි. ඔව් මට දැම්ම හරි මූ එකක් ආවා. හොඳයි. දැන් මේකේ white ගේ ඉත්තු දිහා බැලුවොත්. හරි. හොඳට බලන්න ආයෙත් පොඩි වෙනසක් තියෙනවා නේ මේකේ. මොකද්ද? black ට ඉන්නේ bishop උයි knight උයි. white ට ඉන්නේ මොකද්ද? double bishops ලා. ඔන්න ආයෙ අර එකම දේ. double bishops ලා කියන්නේ කවුද? ඔය snipers ලා වගේ කට්ටිය. දුර ඉඳන් ගහන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට open position එකක් move වෙන්න පුළුවන් position එකක් තිබුණොත් ඒගොල්ලන්ට ලේසි ශ්‍රී ලංකරන්. හරි. එහෙනම් black මොකද්ද කරන්න ඕනේ? එක්ක ඒ බිෂොප්ලට මූව් වෙන්න බැරි වෙන්න පොසිෂන් එක හිර කරන්න ඕනේ. එතකොට හරි. නැත්තම් මොකද කරන්න ඕනේ? නැත්තම් එක බිෂොප් කෙනෙක් එක්ස්චේන්ජ් කරන්න ඕනේ. එක්ස්චේන්ජ් කරොත් හරි දෙන්න දෙන්න ඉන්නකොට ඒගොල්ලන් මාර්ම ස්ට්‍රෝං. හැබැයි එක්කෙනෙක් එක්ස්චේන්ජ් කරොත් මොකක් හරි කරගන්න පුළුවන් අපිට ඊට පස්සේ. තේරුණාද? අන්න ඒක තමයි සරලම ප්ලෑන් එක. හරිනේ. වෙන මොකක්වත් නැහැ මෙතන. ඇයි? නයිට් උත් හිර වෙලා. හැබැයි නයිට් ගන්න පුළුවන් එක තැනකින්. හැබැයි ඉමීඩියට්ලිම මොකද්ද ඔයාලට පේන්න ඕනේ? අරයට බිෂප්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ බිෂප්ලා දෙන්න මගේ ඉත්තන්ට වැඩිය පොඩි වැඩක් කරනවා නේ. වයිට් ඉන්නවා බිෂප්ලා දෙන්නෙක්. ඒ බිෂප්ලා දෙන්න හොඳයි. බ්ලැක්ට වැඩිය. ඒක පේනවනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? එක්ක මං බිෂප්ව හිර කරන්න ඕනේ. නැත්නම් බිෂප්ව එක්ස්චේන්ජ් කරන්න ඕනේ. හරිනේ. එතකොට දැන් මට කියන්න බලන්න. දැන් මේක වයිට් මූව්. හැබැයි දැන් මෙතනදී බ්ලැක් ඇද්දා නම් බ්ලැක් මොනවාදීද? බ්ලැක්ගේ මූව් එක වෙන්නේ මොකද්ද? ඔව් එක උත්තරයක් ආවා හරි. ඔව්. හරිම සරලයි. ඔව්. ලේසිනේ. බ්ලැක්ගේ මූව් එක අඳුරගන්න මාරම ලේසි. මොකද්ද බ්ලැක් අදින්නේ? ඔව් ඒකත් හරි. ආපු උත්තර ටික ඔක්කොම හරි. ඉතින් කටියට තේරිලා. හරි. මොකද්ද සරල මූව් එකක් නේ. බිෂප් C5. හරිනේ. ඇයි? මොකද්ද බ්ලැක් කරන්න හදන්නේ? ආයේ.
අර බිෂොප්ලා දෙන්න ඉන්නවනේ. ඒ දෙන්න මාර හොඳයි. තව ඉස්සරහට යන්න යන්න ඒ දෙන්න වදයක් වෙනවා. බ්ලැක්ට. ඒ හින්දා මොකද කරන්නේ? එක්ක බිෂොප්ව බ්ලොක් කරන්න ඕනේ. හැබැයි මෙතන දැන් ඔයගලන්ට පේනවා ඇති පොසිෂන් එක ඒ බිෂොප්ව බ්ලොක් කරන්න අමාරුයි නේ. එහෙනම් ඊළඟට මොකද කරන්න ඕනේ? එහෙනම් බ්ලොක් කරන්නත් බැරි නම් බිෂොප් එක්ස්චේන්ජ් කරන්න try කරනවා අපි. කොහොමද එක්ස්චේන්ජ් කරන්නේ? ඔන්න බිෂොප් C5 මූව එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒතකොට බිෂොප් කෙනෙක් එක්ස්චේන්ජ් කරන්නම වෙනවා. වයිට්ට. හරිනේ. අන්න දැන් ඔයා දන්නවා බ්ලැක් අදින්න යන්නේ මොකද්ද කියලා. ඔයා බ්ලැක්ගේ ප්ලෑන් එක අඳුනගත්තා. ඔන්න දැන් බ්ලැක් බිෂොප් C5 අදින්න යන්නේ. ඔයා බ්ලැක්ගේ ප්ලෑන් එක දන්නවා. දැන් එතකොට ඊළඟට ඔයාගෙන් අහගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? මම කොහොමද මේක නවත්තන්නේ? මොකද්ද මම මේකට කරන්නේ? ඔයා මොකක්වත් කරේ නැත්නම් බ්ලැක් ගහනවා බිෂොප් C5. ඊට පස්සේ ඔයාට එක්ස්චේන්ජ් කරන්න වෙනවා. ඔයා යාගේ නරක බිෂොප් කෙනෙක්ට ඔයාගේ හොඳ බිෂොප් එක එක්ස්චේන්ජ් කරනවා. ඒක නවත්තන්නේ කොහොමද? ඔව්. හරි. හරි. ගොඩක් මූව්ස් හරි. ඔව්. මෙතන ගොඩක් මූව්ස් හරි. Queen E3 වගේ මූව් එකකුත් සජෙස්ට් වුණා. Queen E3 Queen E3 ගැහුවොත් මේක කපන්න පුළුවන්. ටැක්ටික් එක. හරි. Queen ගෙන් කපන්න බෑ. Queen ගෙන් කපන්න බෑ. ඇයි? බිෂප් එක ගහනවා. හරි. pawn ගෙන් කැපුවොත් මොකද වෙන්නේ? හරි. ඔව්. මේක තමයි. මෙතන මේ සරල ටැක්ටික් එකක් තියෙන්නේ. rook cut pawn cut කරොත් queen cut. හරි. rookට බිෂප්ලා දෙන්නව ගත්තා. ඒ කියන්නේ අපිට පොසිෂන් එක හොඳයි. මෙතන ඔය වැලි රුක්ගේ වැලි එක පායි අතන 6ක් ආවා අපිට. ඊට පස්සේ දැන් මෙතන පීසස් ටික ගන්න තියෙන්නේ. එහෙනම් Queen E3 මූව එක පොඩි ටැක්ටිකල් එරර් එකක්. අනිත් මූව්ස් ටික හරි මොකද සරල මූව් එක B4. ඔන්න නැවතුවා බ්ලැක්ගේ ප්ලෑන් එක. හරි. දැන් ආයේ බ්ලැක්ගේ විදියට හිතන්නකෝ. ඔන්න දැන් මම බිෂප් C5 ගහන්න හිටියා. ඒක නැවතුවානේ. මට මේ වගේ F5 හරි මොකක් හරි ගහන්න පුළුවන්ද? බෑ ඇයි? මෙතනින් කපලා නයිට් ගෙන් බිෂප් ගෙන් හරි කාගෙන් හරි කැපුවොත් මෙන්න මේ පෝන්නත් කපනවා. හරි. එතකොට මේ බිෂප් ගෙන් මොකක්ද ආයේ මම කරන්නේ? මේ බිෂප්ව මෙතනට ගත්තා කියලා තේරුමක් තියනවද? නෑනේ. බිෂප් මොකක්වත් කරන්නේ නෑ. එහෙනම් ඊළඟ දේ මොකද්ද මට කරන්න පුළුවන්? මම බලනවා මේ නයිට් දිහා. හරි. මේ නයිට් ගෙන් කොහොමද වැඩක් ගන්න? එක්ක ක්වීන් වයින් කරලා එන්න ඕනේ. නැත්තම් නයිට් මෙතනට ගහලා මෙන්න මෙතනට ගහන්න ඕනේ. හරි. එහෙමනේ නයිට් එළියට ගන්න පුළුවන්. ඒක පැහැදිලිනේ නේ. එහෙනම් මං ඊළඟට මොකද්ද ගන්නෙ? මෙතන බ්ලැක් සරලම ගහනවා මොකද? නයිට් G7. මොකද්ද ප්ලෑන් එක? නයිට් එළියට ගන්න ඕනේ. මෙන්න මෙහෙම ගොඩක් දුරට. නයිට් F5 ගහලා. මෙන්න මේක. හරි. දැන් ආයෙ වයිට් විදියට
ඔයා දන්නවා බ්ලැක් මොකද්ද කරන්න යන්නේ කියලා. කොහොමද නවත්තන්නේ? ඔව් හරි. හරි උත්තර ටික හරි. ලේසිනේ නේ. ඔව් ඔව් උත්තර ටික හරි. කොහොමද නවත්තන්නේ? සරල උත්තරයක් තියෙනවා. G4. ඔන්න නැවතුවා. දැන් නයිට් එන්නත් බෑ. මෙතන බලන්න ඕනේ වැදගත්ම දේ මොකද්ද? මේ මූ ඕඩර් එකවත් පොසිෂන් එකේ මොකද්ද වෙන්නේ කියන එකට වඩා හිතන්න අර ඔපෝනන්ට්ගේ පැත්තෙන් හිතලා ඔපෝනන්ට් කරන්න යන දේ අඳුනගෙන ඒක නවත්තනවා එච්චරයි. ඊට වැඩිය ලොකු දේවල් කරන්න යන්නේ නැහැ මෙතන. දැන් එහෙනම් හරි මම දැන් වයිට් විදියට බැලුවොත් නයිට් එන එක නවත්තුවා. එහෙනම් දැන් අපි ආයේ බ්ලැක් විදියට බලන්න එපා. බ්ලැක් උත් දිනන්නේ try කරන්නේ. නිකන් පරාද වෙන්නේ නැහැ නේ කවුරුත් ඉඳලා. එතකොට බ්ලැක් මොකද්ද දැන් ආයෙ කරන්න ඕනේ? දැන් නයිට් එන එක නවත්තුවා. ඒක ප්‍රශ්නයක් නේ දැන් බ්ලැක්ට. මට නයිට් F5 ගහ ගන්න ඕනේ. හරි. හැබැයි ඔතන පෝන් කෙනෙක් ඉන්නවා මේ ඒ පෝන් එතන ඉන්නකම් මට නයිට්ව ගහන්න බෑ F5 වලට. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඔන්න මම ආයෙ ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගෙන්. දැන් බ්ලැක් මොකද්ද අදින්නේ මෙතනදී? ඔව් හරි. ඔන්න දැන් ඔයගොල්ලන්මයි ගේම් එක අදින්නේ. ඔව් ඔව් උත්තර ටික හරි. හරිනේ. මොකද්ද? H5. ඇයි? අර නයිට් F5 එන්න බෑ. එතන G4 පෝන් මට කරදරයි. ඒ හින්දා මං H5 ගන්නවා. ඒ පෝන් අයින් කරන්න. හරි. දැන් වයිට් ඒ පෝන් අයින් කරනවද? අයින් කරොත් මොකද වෙන්නේ? නයිට් ආය ඇක්ටිව් වෙනවා නේ. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙනම් වයිට් මෙතනදී මොකද්ද අදින්නේ? ඔන්න ඔයගලන් ඊළඟ මූව එක. ඔව් හරි. එහෙම ඇක්ටිව් වෙන්න දෙන්න බෑ පීසස්. අපි ඔක්කොම නවත්තන්න ඕනේ බ්ලැක්ගේ වැඩ ටික. එතකොට ඔව් H3 නිකන් පොඩි මූව එකක්. ඒ වුණාට ඉම්පැක්ට් එක මාර ලොකුයි. බ්ලැක්ගේ ප්ලෑන්ස් ඔක්කොම ටික නවතිනවා. හරි. දැන් දැන් බ්ලැක්ට ඒ පැත්තෙන් ආයෙ ප්‍රෙෂර් කරන්න පුළුවන්ද? ඒ පැත්තේ දැන් තව පෝන් කෙනෙක් වගේ අදින්න පුළුවන්ද? මොකක්වත් try කරන්න පුළුවන්ද? බෑනේ. මොන ඇද්දත් තව. මේ පෝන් ඇද්දොත් මෙතන E6 මේ පෝන් ඇද්දොත් E6 පෝන් කැපෙනවා. sorry. මේ පෝන් ඇද්දොත් මේ E6 පෝන් කැපෙන්න chance එක වැඩි. මේ වගේ පෝන්ස්ලා වැද්දොත් මේ ඩබල් බිෂොප්ස් ඉන්න හින්දා මේ පෝන් ඇද්දොත් නම් කෙලින්ම මේට්. හරි. ඒ හින්දා ඒක අදින්නත් බෑ. තේරුණා? දැන් මෙතන මොකක්වත් කරන්න බෑනේ කියන්නේ. එතකොට බ්ලැක් මොකද්ද කරන්නේ? දැන් මේ පැත්තේ මොකක්වත් කරන්න බැරි නම් කිං සයිඩ් එකේ මොකක්වත් කරන්න බැරි නම් හරි අනිත් පැත්ත බලන්න. එතන මොකක් හරි කරන්න පුළුවන්ද? දැන් මේ ඔක්කොම ගාඩ් කරන් ඉන්නේ කවුද? මේ පැත්ත පෝන්ස්ලා නේ. එහෙනම් බ්ලැක් මොකද්ද කරන්නේ? හරි. මම පෝන්ස්ලාට ගහනවා කියලා ඒ පැත්තට ගහනවා. දැන් වයිට් මොකද්ද කරන්න ඕනේ මෙතනදී? මේ පෝන කපනවද? මේවා මෙහෙම කපනවද? නැත්තම් මොකද්ද කරන්නේ? නැත්තම් කපන්න දෙනවද? ඔව්. ඔව්. හරි. උත්තර ටික හරි. නියම. A3. ඔන්න. යාට කපන්න දෙනවා. හරි ඔයා කපන්න. ඒ වුණාට ඇයි මේක කැපුවොත් මොකද වෙන්නේ? මේක කැපුවොත් අර බිෂොප්ට ආයේ ඉඩ ඇරෙනවා නේ. මෙහෙම ඇවිල්ලා එක්ස්චේන්ජ් කරලා දාන්න. ඒක වෙන්න දෙන්න බෑ. ඇයි අපේ බිෂොප් හොඳයි යාගේ බිෂොප්ට වැඩි. ඒ හින්දා නෑ අපි කියනවා එපා. ඔයාගේ එක්ස්චේන්ජ් එකට මම කැමති නෑ. මම එතන තියාගෙන ඉන්නම් පොවන්න. හරි දැන් ඒක කරන්න දුන්නෙත් නෑ.
දැන් opponent මාර වාදයක් වෙලා ඉන්නේ අපි. හරි. දැන් ඉතින් ඒ පැත්තෙන් මොකක්වත් කරන්නත් බෑ. ඒ හින්දා black rook d7 අදිනවා. කරන්න දෙයක් නැහැ මෙතන ඇත්තටම blackට. ඇයි හැම පැත්තෙම හිර කරලා තියෙන්නේ. කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ blackට. ඒ හින්දා black මොකද කරන්න try කරන්නේ? එක්කෝ අඩුම ගානේ rook ලව හරි double කරලා හරි මොකක් හරි කරලා break කරන්න try කරන්න. හරිනේ. එතකොට හරි. අපි ගේනවා rook f3. ඔන්න යා මේ පැත්තෙන් ඩබල් කරනකොට අපි අනිත් පැත්තෙන් ඩබල් කරලා ගහන්න බලනවා. queen d8. ඊට පස්සේ rook b1. හරි. මෙතන පොඩි ටැක්ටිකල් ප්‍රශ්නයක් අහන්න. ඇයි මේක බැරි? මේක මේ ලෙසන් එකට ලොකු අදාළ දෙයක් නෙමෙයි. ඒ වුණාට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න. ඇයි මේක බැරි කියලා කියන්න පුළුවන් කාට හරි. පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා. මම විනාඩියක් දෙන්නම්. ඔව් හරි. ඒක උත්තරයක් ආවා. ඒක හරි. හොඳයි. හොඳයි. තව උත්තරයක් ආවා. ඒකත් හරි. දැනට ආපු උත්තර ටික හරි. තව කවුරු හරි ඉන්නවද? ඔව් ඒකත් හරි. මොකද්ද රුක් මෙතනට ඇද්දොත් වෙන්නේ? ඒ පෝන්කින් කපනවා. මේකෙන් කැපුවම මෙන්න මේ බිෂොප්ගෙන් කපනවා. දැන් මොකද වෙන්නේ? මේකෙන් කැපුවොත් රුක් කට් බිෂොප්. නේ? අන්න දැන් පෝන් කෙනෙක් ඩවුන් වුණා. and අර කලින් තිබ්බ ඇටැක් එක පොඩ්ඩක් අඩු වුණා නේ. දැක්කද ටැක්ටික් එක? ඒකයි වයිට් අදින්නේ රුක් මෙතනට. හරි. ඊට පස්සේ දැන් හැම ප්ලෑන් එකක්ම බ්ලැක් ගේ නවත්තනවා. ඇයි? දැන් පෝන් ගෙන් කපලා බිෂොප් ගෙන් කැපුවොත් මේ පාර රුක් ඉන්නවා කපන්. ඒ හින්දා ඒක හරියන්නේ නැහැ. එතකොට බිෂොප් g5 අදිනවා. දැන් වෙන කරන්න දෙයක් නැහැ නේ. දැන් අදිනවා වයිට් මේක. ඇයි? දැන් අතන බිෂොප් නැහැනේ. බිෂොප් ගෙන් පෝන් කපන්. ඔන්න කපලා බිෂොප් ගහනවා ආයේ. අර ටැක්ටික් එකටම තමයි. හරි. හරි. දැන් මෙතනට වෙනකන් මෙතනින් පස්සේ තව ක්වෙස්චන් එක ඇදෙනවා. ඒ වුණාට අපි මෙතනින් නවත්තමු. මොකද අර අවශ්‍ය පාර්ට් එක අපි කරා. මොකද්ද අවශ්‍ය පාර්ට් එක? ඔපෝනන්ට් කොහොමද හිතන්නේ? ඔපෝනන්ට් කොහොමද අදින්නේ? ඒක කොහොමද නවත්තන්නේ? තේරෙනවද? අපිට තියෙන ඒවයි ඔපෝනන්ට් තියෙන ඒවයි අපි බලලා අපි ඩිසයිඩ් කරන ඔපෝනන්ට් මොකද්ද මෙතන කරන්න යන්නේ. ඔපෝනන්ට් කොහොමද මෙතන අදින්න යන්නේ. ඊට පස්සේ අපි අපේ ප්ලෑන් එක ගහනවා. අපි අපේ ප්ලෑන් එක ගහනවා ඒ ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක නවත්තන්න. ඒක පැහැදිලිද? මෙතනින් පස්සේ ගේම් එක ඇදිලා තියෙනවා. ඒ වුණාට අපිට අවශ්‍ය පාර්ට් එක අපි ඩිස්කස් කරලා ඉවරයි. මට පැහැදිලි නම් thumbs up එකක් දාන්න කට්ටිය. නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න. තේරුම් නැත්තම් ඒත් තේරුම් නැහැ කියලා දාන්න.
මම ඒක එක්ස්ප්ලেইন කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳේ. දැන් ඔපෝනන්ට් හිතපු විදිය. දැන් මං කිසිම මූව් එකක් කිව්වේ නෑ මේ පොසිෂන් එකේ. ඔයගලම්ම තමයි මට මූව් ස්ටික් කිව්වේ. හරි. පැහැදිලිද? පොසිෂන් එක. ඒ පොසිෂන් එකේ මූව්ස් ටික ගත්ත හැටි, ඩිසිෂන්ස් ටික ගත්ත හැටි. අපි මේ අපේ PGN ගේම්ස් ටික ලිචෙස් ස්ටඩි ගෲප් එකක් වගේ හදලා ඒක රිලීස් කරන්න. එතකොට ඔයගලන්ට ඒ ගේම්ස් ටිකත් ඇනොටේට් කරලා වේරියේෂන්ස් උත් පොඩ්ඩක් දාලා තියෙන්නේ. ඔයගලන්ට ඒ අවශ්‍ය ගේම්ස් ටික ඒක බලා ගන්න පුළුවන්. මම එන්කරේජ් කරනවා කට්ටියට ඒක ගිහිල්ලා අපි ඒක රිලීස් කරාට පස්සේ ගිහිල්ලා ගේම්ස් ටික බලන්න. අපි හැම සෙෂන් එකකම කරපු ගේම්ස් ටික එතන තියෙනවා. එතකොට ඒක ගිහිල්ලා බලන්න. ඒකේ කමෙන්ටරි අරව මේවා තියෙනවා නම් පොඩ්ඩක් කියවන්න. කියවලා මොකද්ද මේ වෙන්නේ කියලා අඳුන ගන්න. හරි. දැන් මේක එකපාරක් කරා කියලා එකපාරට ඔයගලන්ට අර ඔක්කොම තේරෙන්නේ නැහැ. ඔක්කොම ඔලුවට යන්නේ නැහැ. මේක පොඩ පොඩ ගේම්ස් වල ඇප්ලයි කරලා බලන්න ඕනේ. කොහොමද මේක ඇත්තටම කරන්නේ කියලා. හරි. ඒ කියන්නේ ඔයගලන් ටූර්නමන්ට් ප්ලේ කරන්න ඕනේ. ටූර්නමන්ට් ප්ලේ කරන්න ඕනේ. ගේම්ස් ප්ලේ කරන්න ඕනේ ඔන්ලයින්. ඒ ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් වෙන්න ඕනේ ඒ අතරේ. හරි. ඒ අපි මේ ස්ටඩි ගෲප් එක රිලීස් කරාට පස්සේ ඒකටත් ගිහිල්ලා මේ පසල්ස් ටික බලලා නිකන් කියවන්න. කියවලා පුළුවන් නම් අර මම දැන් කරනා වගේ ප්‍රශ්න අහහා ඔයගලම්ම ගේම් එක ප්‍රෙඩික්ට් කරන්න බලන්න. හරි. එහෙමයි වෙන්න ඕනේ වැඩේ. මේ ලෙසන් එක වාට ගොඩක් මේ මාස්ටර් කරන්න ඕන නම් අරක තමයි ලේසි විදිය. හරි. මම හිතනවා මේ අයිඩියා එකත් ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. හරි. මෙන්න ඊළඟ පසල් එක. මේකත් අර වගේම තමයි. හොඳේ. හැබැයි මේ පාර ඔයා බ්ලැක්. දැන් මෙතන බ්ලැක්ට මූව් එක තියෙන්නේ. ඔයා බ්ලැක්. දැන් අපි ආයේ පසල් එක පොඩ පොඩ අර වයිට් ගේ ඉත්ත කොහමද ඉන්නේ? ඔයාගේ ඉත්ත කොහමද ඉන්නේ? බ්ලැක් ගේ ඉත්ත කොහමද ඉන්නේ? වයිට් මොකද්ද කරන්න යන්නේ? මොකක් කරයිද? ඒක අඳුනගමු. මුලින්ම ඉත්ත දිහා බලන්න. හරි. දැන් බ්ලැක්ට මේ පැත්ත දැන් සෙන්ට් එක බැලුවොත් එහෙම සෙන්ට් එක හිර වෙලානේ. සෙන්ට් එක හිර වෙලා. එතකොට දැන් ඉත්ත ටික බැලුවොත් එහෙම වයිට්ගේ ඉත්ත පොඩ්ඩක් එළියට ඇවිල්ලා හරි. ඒකට සාපේක්ෂව බ්ලැක්ගේ ඉත්ත පොඩ්ඩක් නිකන් හිර වෙලා වගේනේ. පිටිපස්සට ගිහිල්ලා වගේ ඉන්නේ බෑක්වර්ඩ්. ඒ කියන්නේ ඉත්ත පොඩ්ඩක් ආයේ බ්ලැක් ගන්න බලන්න ඕනේ එළියට මොකක් හරි ඉත්තංගෙන් කරන්න. අනිත් එක මෙතන ප්‍රධානතම දේ මොකද්ද? අර මෙතන කලින් වගේ ඉත්තොන්ගේ වෙනස්කමක් නැහැනේ. අර මේජර් පීසස් සෙට් එකම ඉන්නවා. වයිට්ටත් ඒ සෙට් එකම තමයි ඉන්නේ. එතන වෙනසක් නැහැ. හරි. එතකොට මෙතන ප්‍රධානතම දේ මොකද්ද වෙලා තියෙන? මේ වයිට් කිං සයිඩින් ඇටැක් එකක් කරන් යනවා කියලා අපිට පේනවා නේ. ඔන්න ඇටැක් එකක් එනවා. ඇටැක් එකක් එන්න යනවා. ඔයාලට පේනවා ඒක. නේ? හරි. ඔයා නිකන් හිටියොත් හරි. මට දැන් කියන්න මේ පොසිෂන් එකේ. දැන් මෙතන වයිට් බ්ලැක්ටනේ මූව් එක තියෙන්නේ. ඒ වුණාට දැන් මෙතන වයිට් මූව් එක හම්බුණා නම් වයිට්ගේ ප්ලෑන් එක මොකක් වගේ වෙයිද? කොහොමද වයිට් මෙතන ගහන්න try කරන්නේ? මොකක් අදින්න try කරයිද වයිට්? කොහොමද දැන් මෙතන ඔයගලන්ට පේනවනේ G4 ඇදලා. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් ඇටැක් එකක් කරන්න යනවා මේ පැත්තේ. ඒතකොට කොහොමද මේ ඇටැක් එක කන්ටිනියු කරන්නේ? මොන වගේ මූව්ස් වලින්ද? මට ඇකියුරේට් ආන්සර්ස් ඕනේ නැහැ. මට පර්ෆෙක්ට් ආන්සර්ස් ඕනේ නැහැ. මට ඔයගලන් කොහොමද හිතන්නේ? ඔයගලන් හිතන දේ මට කෙලිම කියන්න. හරි? වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වර්ධින තරමට හොඳයි සමහර අයට. මොකද ඊට පස්සේ ඔයගලන්ට තේරෙනවා මෙතන වැරදුනේ මට මේ ප්‍රශ්නේ හින්දා කියලා. හරි? හරි. උත්තරේ හරි. ගොඩක් අයගේ උත්තරේ හරි. මට එවන් හැමෝම උත්තරේ එනවා. වැරදුනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.
හරි. ඔව්. හ්ම්. ඔව්. ගොඩක් අය හිතන හැටි හරි. ඔව් හරි. ගොඩක් අයට තේරිලා වැඩේ. කොහොමද වයිට් ඇටැක් කරන්නේ? සරලවම මොකද්ද? හරි H4 වගේ මොකක් හරි මුව ගන්නෙ. දැන් හරි පස්සේ. පස්සේ වෙන්නත් පුළුවන්. G5. ඔන්න ඒ වගේ එකක්. Knight G3 වෙන්න පුළුවන්. මේ වගේ pawn advances. මෙතන හැබැයි මොකද ඩෙඩ්ලිම ඇටැක් එක H4 වගේ මොකක් හරි ඇදලා නෙන්නේ නේ. H4 ඇදලා G5 ඇදලා Knight G3 ඇදලා එන්න එහෙම ඇටැක් එක එන්නේ නේ. දැන් හරි. දැන් ඔන්න ඔය අඳුනගත්ත වයිට්ගේ ප්ලෑන් එක. වයිට්ගේ ප්ලෑන් එක ඇටැක් කරන එක කියලා ඔයා දන්නවා. හැබැයි කොහොමද ඇටැක් කරන්න කියලා දන්නේ නැහැ නේ. ඔන්න දැන් ඔයා දන්නවා ඒකත්. මොකද්ද අදින්න යන්නේ? G5 නැත්නම් H4 Knight G3. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අර කලින් පසල් දෙක කරා වගේම තමයි. ඔයගොල්ලන් ඔයගොල්ලන්ගේම ප්‍රශ්නේ අහගන්න. දැන් මං ඔපොනන්ට්ගේ ප්ලෑන් එක දන්නවා. මං කොහොමද ඒක නවත්තන්නේ? නවත්තන්න පුළුවන්. නවත්තන්න පුළුවන් නම් කොහොමද නවත්තන්නේ? මොකද්ද මොනවද? වයිට් ගහන්න යන්නේ H4 G5 එහෙම ඇටැක් එකක්. H4 කියන මූව එක කොයි වෙලාවෙ හරි යදෙනවා. Knight G3 Knight F5. හරි. එක මූව එකක් ආවා. තේරුම් ගන්න ඕනේ ඔපොනන්ට්ගේ ප්ලෑන් එක නවත්තන්න try කරන එක. දැන් මෙතන මම තව පොඩි දෙයක් කියන්නම්. දැන් ඔයගොල්ලන් ඩිෆෙන්ඩ් කරනකොට තව පොඩි දෙයක් ඔයගොල්ලන් අඳුන ගන්න ඕනේ. ඒකත් මේ මට මොකක් කියනකොට ඒකත් ඔයගොල්ලන් මේ ඔලේ තියාගන්න. දැන් ඔයාලට එක පැත්තකින් ඇටැක් එකක් වදිනකොට දැන් මෙතන කිං සයිඩ් ඇටැක් දැන් ඔපොනන්ට් ඔයාගේ ඔපොනන්ට් ඔයාලට ක්වීන් සයිඩ් ඇටැක් එකක් කරනවා කියමුකෝ. එතකොට ඒ පැත්තේ ඉන්න පෝන්ස්ලා අදිනකොට පරිස්සම් වෙන්න. සමහර වෙලාවට ඒ පෝන්ස්ලා වීක්නසස් වෙන්න පුළුවන්. හරි. දැන් මෙතන H6 වගේ මූව එකක් ඇද්දොත්. හරි. මේක ගොඩක් ඩිෆෙන්සිව් වගේ පෙනුනට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙහෙම ඉන්නකොට පෝන්ස්ලා. හරි. මෙන්න මේ තුන් දෙනා. කාටද ගහන්නේ? කවුද වීක්නස් එක? කොහොමද ගහන්නේ? දැන් ඔයා නිකන් හරි මේ පෝන්න පුෂ් කරන් ආවොත්. මෙහෙම පුෂ් කරන් ආවොත්. හරි. මෙතනට ඇවිල්ලා මෙයාට ගැහුවට පස්සේ මං ටක් ගාලා මෙහෙම අදිනවා. මං මේක අදිනවා. ඔන්න එතකොට මං පැනගත්තා. හරිනේ. ඊට පස්සේ මෙයාට වගේ ගහන්න ආවොත් මං ටක් ගාලා මෙයාව ඇදලා අයින් කරනවා. හැබැයි වෙනස මොකද්ද? දැන් ඔයා මේක ඇද්දාට පස්සේ ඔන්න මට දැන් ටාගට් එකක් හම්බුණා ගහන්න. මෙයා. ඒක පැහැදිලිද? දැන් එක පෝන් කෙනෙක් අර ඉස්සරහට ඇවිල්ලා කැපි පේනවා. අන්න මට එයාට ගහන්න පුළුවන්. තේරුණාද? ඒකයි කියන්නේ අර ඔපොනන්ට් ඇටැක් කරනකොට ඒ පැත්තේ පෝන්ස්ලා අදිනකොට ගොඩක් පරිස්සම් වෙන්න. මොකද ඔයා ඒ පෝන්ව ඇද්දාට පස්සේ දැන් ඔයාගේ ඔපොනන්ට් උත් පෝන්ස්ලා ගහගෙන එනවා නම් ඒ පැත්තට. ඔයා ඒ පෝන් ඇද්දාට පස්සේ ඒ පෝන් වීක්නස් එකක් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඊට පස්සේ දැන් මේ තුන් දෙනා අර මං කලින් කිව්වා වගේම තමයි. මේ තුන් දෙනා ඉන්නකොට කාටද ගහන්න කියන එක ඩිසයිඩ් කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට ඒකම ඔයා පෝන් ඇද්දාට පස්සේ දැන් ඔපෝනන්ට් දන්නවා හරි මේ ඉන්නේ කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා. එයාට ගහන්න පුළුවන් මට. ඒ අයියා එක පැහැදිලිද? එතකොට අර පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඔපෝනන්ට් නිකන් හරි ඇටැක් එකක් කරනකොට ඒ ඇටැක් එක කරන පැත්තෙම පෝන්ස්ලා පුළුවන් තරම් අදින්න තුයි. එහෙම අදිනවා නම් ඒ අදින අවස්ථා තියෙනවා. ඒ වුණාට ඒක හරියට ප්ලෑන් කරලා අදින්න ඕනේ. නැත්තම් ඒවා ඇද්දාට පස්සේ එයා වීක්නස් එකක් වෙනවා. හරි. දැන් මෙතන ආයේ අර බේසික් එකට මෙන්න බ්ලැක් මොකද්ද කරන්න යන්නේ? බ්ලැක්ගේ ඇටැක් එකේ ප්‍රධානතම දේ මොකද්ද? G5 9 G3 ඒ හැම එකකටම වැඩිය මොකද H4
මේක තමයි හැමෝම අදින්නේ. මේ මූව එක වයිට් අදින්න ඕන. දැන් මේක නවත්තන්නේ කොහොමද? knight g3 නවත්තන්න පුළුවන්ද? බෑ. g5 නවත්තන්න h6 ගියවොත් මොකද වෙන්නේ? මේ මූව එක නවත්තන්න. මේ මූව එක වගේ ඇද්දොත් මොකද වෙන්නේ? අන්න මෙයා වීක්නස් එකක් වෙනවා නේ. ඒ හින්දා ඒක අදින්නත් අමාරුයි. එතකොට මෙතනදී බ්ලැක් මොකද්ද කරන්නේ? h4 g5 වගේ මොකක් නවත්තන්න කොහොමද අදින්නේ? බ්ලැක් අදිනවා bishop h4. මේක පොඩ්ඩක් අමුතු මූව ගන්නෙ. මේක හිතෙන්නේ නැහැ එකපාරට. ඒ වුණාට දැන් ආය අර මගේ අර ලොජික් එකත් එක්ක පොඩ්ඩක් හිතලා බලන්න මං ඔයාලට එක්ස්ප්ලেইন කරපු ක්වෙස්චන් එකේ එක්ස්ප්ලেইন කරපු විදියට පොඩ්ඩක් හිතලා බලන්න ඒක අනුව මේ බිෂොප් වැද්දට පස්සේ අර ප්ලෑන්ස් ගොඩක් නවතින්නේ නැද්ද? දැන් ආයේ මේ පොසිෂන් එක ගත්තොත් මේ පෝන්ස්ලා කඩන්න නම් වයිට් කොහමද ගහන්න ඕනේ? මේ පෝන්නත් ගහලානේ. පොඩක් ඉන්න. මේ පෝන්න මෙහෙම ගහලා. මෙයා මෙහෙම ගහලා. මෙහෙමනේ කඩන්න ඕනේ නේ. පෝන්ලා දෙන්නෙක් අඩුම ගානේ ඕනේ නේ. මේ පොසිෂන් එක කඩන්න නම්. හැබැයි ඔයා දැන් මොකද්ද කරේ? ඔයා මේ බිෂොප්ව ගහලා මේ පෝන් ඉස්සරහට යන එක නැවතුවා. දැන් මේ පෝන්ගෙන් විතරක් ගිහිලා කඩන්න පුළුවන්ද? බෑනේ. ඒක අමාරුයි ඒ වැඩේ. ඔන්න ඔයා ඇටැක් එක අර ඔපොනන්ට ඒ ඇටැක් එක කරන එක පොඩ්ඩක් අමාරු කරා. තේරුණාද? කට්ටියට තේරුණාද මුලින්ම ඇයි h6 බැරි කියලා? මට පොඩි thumbs up එකක් දෙන්න මේ අයිඩියා එක තේරුණා නම්. ඔපොනන්ට ඇටැක් කරන පැත්තෙන්ම අපි පෝන්ස්ලා දින්න යන්නේ නැහැ. ඇයි? මොකද ඒ පෝන් වීක්නස් එකක් වෙන්න පුළුවන්. ඒ අයිඩියා එක තේරුණා. තේරුම් නැති කට්ටිය ඉන්නවනම් මම ආයෙ එක්ස්ප්ලেইন කරන්නම්. හරි. දැන් මෙහෙම ගත්තොත් මේ පෝන් මෙතනට ආවට පස්සේ හරි මෙන්න මේ වගේ මූව්ස් ගහලා මෙන්න මේ වගේ මූව්ස් ගහලා මේ මෙහෙම නයිට් ගහලා මේගොල්ලන්ට ගහන්න ලේසිනේ. හැබැයි මේක මෙහෙම හිටියොත් මේක ගහන්න ලේසිද? මේ අනිත් එක මේ වගේ මූව් එකක් ඇද්දාට පස්සේ මේ පස්සේ වෙලාවක මෙන්න මේ වගේ සැක්‍රිෆයිසස් උත් කරන්න පුළුවන්. බිෂොප් කට් h6 මේ පෝන් කට් කරලා ක්වීන් කට් කරලා ඔන්න ක්වීන් උත් ඇවිල්ලා ඒ පාරවල්. මේක දැන් නෙමෙයි පස්සේ වෙලාවක එන්න පුළුවන් එකක්. හරි. නැත්තම් මේ පෝන් ඇද්දාට පස්සේ h4 මුලින්ම knight g3 අර ඒ වගේ moves එන්න පුළුවන් knight g3 knight h5 තේරුණාද? ඊට පස්සේ මේ h6 කියන පෝන්ට ඇටැක් කරනවා. h6 කියන පෝන්ට ඇටැක් කරගෙනම යනවා. එතනින් බ්ලැක්ගේ පොසිෂන් එක කඩන්න පුළුවන්. හැබැයි මෙහෙම හිටියොත් අර කොතනටද ගහන්නේ ඇත්තටම නේ? දැන් h6 ඇද්දට පස්සේ ඔයාට g5 ගහලා බ්‍රේක් කරන්න පුළුවන්. හැබැයි h6 ගැහුවේ නැත්තම් ඔයා g5 ගැහුවා කියලා එකපාර බ්‍රේක් වෙනවද? මේ පෝන්ව ගහගෙන ඇවිල්ලා තේරුණාද? sorry. මෙන්න මෙහෙම පෝන්ස් ලව ගහගෙන ඇවිල්ලා නේ මෙතනට ආවා කියලා බ්ලැක්ට ඇත්තටම ඇටැක් වෙලාද? දැන් පෝන්ස්ලා දෙන්න මේ g5 h5 වල හිටියා කියමුකෝ. බ්ලැක්ට තාම ඇටැක් වෙලාද? නෑනේ. හැබැයි එතනම අපේ බ්ලැක් පෝන් h6 වල ඉඳලා වයිට් පෝන් g5 වල හිටියා නම් එතන බ්ලැක් ඇටැක් වෙලානේ. තේරුණාද? අන්න එහෙමයි ටාගට් එකක් වෙන්නේ. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. පසල්ස් වලට ඕන කෙනෙක්ට ආන්සර්ස් දෙන්න පුළුවන්. ඒක හරියන්න ඕනේ කියලා නෑ. හරි. හරි. ඔන්න බිෂොප් h5. මං හිතනවා මූ එක තේරෙන්නේ නැති කියලා. ඇයි ඒක ඇද්දේ කියලා. ඒක ඇද්දේ ඇයි? අර h4 g5 අන්න ඒ වගේ ඔය එන ඇටැක් එක නවත්තා. තේරුණා? දැන් මෙතන අපි දැන් අඳුනගත්තා. ඔව් මෙතන බ්ලැක්ට තව කරන්න හිතෙන මූව එකක් තමයි ගොඩක් අයට මෙතන b5
B5 කරලා මෙතනින් ඇටැක් කරන එක. ඒ වුණාට ප්‍රශ්නේ කියන්නේ වයිට්ගේ ඇටැක් එකත් එක්ක බලනකොට ඒක පොඩ්ඩක් ස්ලෝ වැඩි. මෙතන අර එකපාර ඇටැක් කරා කියලා බ්ලැක්ගේ මේ වයිට්ගේ පොසිෂන් එක කඩන්න අමාරුයි ඊට කලින් වයිට් ගහනවා බ්ලැක්ට. ඒකයි අපි මෙතන සිලෙක්ට් කරන්නේ මේ ඇටැක් එකට වැඩිය අපේ ඩිෆෙන්ස් කරන එක වැදගත් කියලා. හරි. නැත්තම් වාට B5 ගහන්න පුළුවන්. ඒ වුණාට ඒක ස්ලෝ වැඩි. ඊට කලින් වයිට් ගහනවා. ඒ හින්දා දැන් මෙතන අපි H4 එන එක නැවතුවා. ඒ හින්දා knight G3 ඇද්දා. ඇයි knight G3 ඇද්දේ? දැන් අතන bishop H4 ඉන්නකම් අපිට හරි වැඩක් කරන්න බෑනේ. ඒ හින්දා bishop අයින් කරන්න ඕනේ. bishop අයින් කරන්නේ කොහොමද? දැන් knight G3 ගැහුවේ ඇයි? දැන් ඔයා opponent move එකක් ඇද්දාට පස්සේ හැම වෙලේම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඇයි මෙයා මේක කරේ? මොකද්ද එයා දැන් කරන්න හිතාගෙන ඉන්නේ? දැන් මේක ඇද්දගම ඔයගලන්ට තේරෙන්නේ නැතිනේ ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ? knight මෙතනට ගහන්න යනවා නේ. ලේසියෙම bishop වෙලා. හරි. දැන් එතකොට එනවා ඔයාලගේ ප්‍රශ්නේ. කොහොමද ඒක නවත්තන්නේ? ඔව් knight F5 ගහන්න ඉන්නේ. දැන් ඔයාගේ වාරය. ඔයා කොහොමද ඒක නවත්තන්නේ? ඔව් හරි. සරලම ගන්න ඉතින්. ඔපොනන්ට්ගේ ප්ලෑන් එක අඳුනගත්තා. ඒක නවත්තුවා. ඔව් හරි. ඒක හැමෝම හරි. G6. සරලම මූව එකක්. දැන් ආයේ knight හිතන්නවත් බෑ. එතන ගහන්න. දැන් ආයේ black හිතන්න ඕනේ. මොකද්ද කරන්නේ? black king අදිනවා මෙතනට. ඇයි? හැම වෙලේම මේ ප්‍රශ්නේ අහන්නේ. ඇයි ඇද්ද? ඔව් මේ වගේ මූව එකක් අදින්නේ අර පොඩ්ඩක් ඉස්සරහට හිතලා. මේ ලයින් එකේ මෙන්න මේ ලයින් එකේ bishop මේ අර මං කලින් කිව්වේ මේ වගේ attacks තියෙන්න පුළුවන් නේ මෙතන. එහෙම මොකක් හරි වුණොත් මේ කිං මෙතන ඉන්නකොට බිෂොප්ට චෙක් එකක් වදින්න chances තියෙනවානේ. බිෂොප්ගෙන් චෙක් එකක් වදින්න පින් එකක් වගේ වදින්න chance එකක් තියෙනවානේ. අන්න ඒකෙන් පොඩ්ඩක් අයින් වුණා. දැන් බ්ලැක් ගහනවා knight g7. ඇයි? මොකද ප්ලෑන් එක? අර මේ knight මෙතන ඉන්නකොට මොකක් හරි වැඩක් කරාද? නෑනේ. එතකොට මොකද්ද කරන්න හදන්නේ? knight හොඳ තැනකට ගේන්න බලනවා. හොඳ තැනකට දැන් මේ බ්‍රේක් එක දැන් මේ knight මේ ගෙනාපු එකේ තව ප්ලෑන් එක මොකද්ද? පස්සේ මේක කඩන්න පුළුවන්. හැබැයි ඊට කලින් පොඩ්ඩක් හදාගෙන ඉන්න ඕන. තේරුණා? knight g7 අන්න white එක අඳුන ගන්නවා. අරක කඩන්න chances තියෙනවා. එතකොට white මොකක්ද අදින්න ඕනේ මෙතන? break එකක් එන්න chance එකක් තියෙනවා. එතකොට white ගේ move එක මොකක් වෙයිද? ඔව් තේරුණා. bishop d3. ඔව් bishop h3 කියන්නේ මෙතන අර එකම වෙනස මේ මෙතන bishop නිකන් හිර වෙනවානේ. අනිත් එක මේ පෝනුත් ආයෙ තව ආවෝ. F5 නවත්තනවා. ඔය F5 move එක නවත්තනවා. ඒ වුණාට අර long term මේ bishop පොඩ්ඩක් අවුල්නේ. අනිත් එක මෙන්න මේ පෝන්ට මේ පැත්තට තිබ්බ ප්‍රොටෙක්ෂන් එකක් පොඩ්ඩක් ගියානේ. අයි මේ බිෂොප් මෙතන ඉන්නකම් මේ ලයින් එකේ වල ප්‍රොටෙක්ෂන් එකක් තිබ්බා. දැන් ආ බිෂොප් මෙතනට ගත්තට පස්සේ ඒ ප්‍රොටෙක්ෂන් එක ගියානේ.
හැබැයි බිෂප් D3 ගැහුවොත් බිෂප් D3 ගැහුවොත් මෙතන ප්‍රොටෙක්ෂන් එක තියෙනවා නේ මාට. නේ? දැක්කද? හරි. මේ පසල් එකේ අයිඩියා එක තේරුණාද? කොහොමද ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක අඳුරගන්නේ? කොහොමද ඒක නවත්තන්නේ? අර එකම අයිඩියා එක තමයි අපි පාවිච්චි කරේ. පොසිෂන් එක දිහා බැලුවා. අපිට තියෙන්නේ මොකද්ද? ඔපෝනන්ට තියෙන්නේ මොකද්ද? පොසිෂන් එකේ පීසස් කොහොමද? ඇක්ටිවිටි එක කොහොමද? කාටද හොඳ පීසස්ලා ඉන්නේ? කාටද නරක පීසස්ලා ඉන්නේ? ඒතර ඒවා එක්ස්චේන්ජ් කරන්න පුළුවන්ද? ඊට පස්සේ අපි බැලුවා ඔපෝනන්ට් මොකද්ද කරන්න try කරන්නේ. ඒක නවත්තන්නේ කොහොමද? එච්චර. ඒක තේරුණා. හරිනේ. කට්ටියට තේරෙන්නේ නැතිනේ නේ. මේක අර සරලම අයිඩියා එකක්. හොඳේ. ඔපෝනන්ට මොකද්ද ඕනි කියලා අඳුනගත්තා. ඒක නවත්තලා දාන්න. ඔපෝනන්ට කරන්න දෙන්න එයාට අවශ්‍ය දේ. දැන් අපි හැම වෙලේම හිතන්නේ අපේ පැත්තෙන්නේ. මම මේක කරනවා. ඊට පස්සේ ඒක කළා මේක කරනවා. අරයට ඇටැක් කරනවා. මෙතනින් චෙක්මේට් එකක් කරගන්න පුළුවන් වෙයි. හැබැයි මේක ටිකක් වෙනස්. අපි මොකද හිතන්නේ? මේ පොසිෂන් එකේ ඔපෝනන්ට මොකද කරන්න පුළුවන්? මේ පොසිෂන් එකේ නිකන් හරි ඔපෝනන්ට මුවක තිබුණොත් එයා මොකක් අදීද මෙතනදී? එතකොට අපි දන්නවා ඔපෝනන්ට් මොකද්ද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ අපි හිතනවා මොකද? ඔපෝනන්ට් මේක කරන්න යනවා නම් මම ඒක නවත්තන්නේ කොහොමද? ඊට පස්සේ අපි අදින්නේ ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක නවත්තන විදිහ මූව එකක්. අපේ ප්ලෑන් එක විතරක් නෙමෙයි. ඔපෝනන්ට්ගේ ප්ලෑන් එකත් නවත්තන විදිහ මූව එකක්. හරිද? හොඳයි. මෙන්න ඊළඟ පොසිෂන් එක. අපි white. ඔයාලට මේ ඔයගලන්ට ඇරෝස් ටික පේනවා ඇතිනේ. ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක හරිම පැහැදිලිනේ. මොකද්ද? කෙලින්ම ගහන්න යන්නේ අපිට. නයිට් වැදලා, රුක්ස්ලා වැදලා. දැන් ඔන්න මම පොඩි ප්‍රශ්නයක් අහනවා ආයේ. කොහොමද white මේක නවත්තන්නේ? දැන් ඇටැක් එකක් වදින්න යන්නේ මොකක්වත් කරේ නැත්තම්. කොහොමද white මේක නවත්තන්නේ? හරි. මේකට අවශ්‍ය දේ මොකද්ද? දැන් මෙතන ඇටැක් එකක් වදිනවා කියලා පේනවනේ නේ. දැන් ඔපෝනන්ට් ඔයාට ඇටැක් එකක් කරනකොට දැන් මම කලින් කතා කරේ මොකද්ද? ඔපෝනන්ට්ගේ ප්ලෑන් එක නවත්තන එක. හරි. ඔපෝනන්ට් හිතන දේ අඳුනගෙන ඒක නවත්තන එක. මේකත් ඒකම තමයි. ඒ වුණාට දැන් මේක පැහැදිලිනේ. ඇටැක් එකක් වදින්න යන්නේ නේ. ඒ ඇටැක් එක කොහොමද නවත්තන්නේ? හරි. දැන් ඔපෝනන්ට්ගෙන් ඔයාට ඇටැක් එකක් වදිනකොට ඔපෝනන්ට් ඔයාට ඇටැක් එකක් කරනකොට ඒක නවත්තන්නේ පොඩි මම ඔයගලන්ට පොඩි සිම්පල් ටෙක්නික්ස් ටිකක් ඔයගලන්ට කියලා දෙන්නම්. එකක් මොකද්ද? දැන් ඔපෝනන්ට් ඇටැක් කරන්නේ දැන් ඔපෝනන්ට් ඔයාට ඇටැක් කරනවා නම් ඔයා නිකන් හරි ඔපෝනන්ට්ගේ පීසස් එක්ස්චේන්ජ් කරලා දැම්මොත්. හරි? එතකොට ඔපෝනන්ට් ඇටැක් කරන්න පීසස් මදි නම් ඔපෝනන්ට්ගේ ඇටැක් එක හරියනවද? නෑනේ. තේරුණාද? පීසස් මදි දැන් ඔයා ඔපෝනන්ට් ටික්තෝ පහක් එක්ක ඇටැක් කරන්න try කරනවා. හරි? ඔයා ඒක මේ දැන් ඔයා ඉත්ත තුනක් විතර කොහොම හරි එක්ස්චේන්ජ් කරලා දානවා. දැන් ඉත්ත දෙන්න ඉතුරු. ඒ දෙන්නගෙන් ඇටැක් එක කරගන්න බෑ. ඇටැක් එක ඉවරයි ඊට පස්සේ. හරි? ඒක තේරුණා. ඔපෝනන්ට් ඇටැක් කරනකොට ඇටැක් එක නවත්තන්න සරලම දේ මොකද්ද? ඔයා පීසස් ටික ඇටැක් කරන පීසස් ටික එක්ස්චේන්ජ් කරලා දානවා. ඊට පස්සේ ඉවරයි ඇටැක් එක. ඔව් ප්‍රශ්න තියෙනවා නම් කටියට chat එකේ දාන්න. ප්‍රශ්න තියෙනවා නම් කට්ටියට chat එකේ දාන්න මම උත්තර දෙන්නම්. හරි? මේ concepts ටික කට්ටියට තේරුම් ගන්න බලන්න උපරිම. හරි? මට උත්තරයක් ආවා සුපිරි. උත්තරේ හරි. හරි? යා ඩවුට් එකකින් දාලා ඇත්තේ උනාට උත්තරේ හරි. ඒ කියන්නේ ඔයාලට concept එක තේරෙයි. සරලයි.
මේ එක විදියක් මොකද්ද? මේක සරලම දේ. ඔපොන් කෙනෙක් වට ඇටැක් කරනවා නම් ඒ ඇටැක් කරන ඊට ටික එක්ස්චේන්ජ් කරලා දානවා. ඊට පස්සේ ඇටැක් එක ඉවරයි. ආයි මොනව කරන්නද? දෙවෙනි දේ මොකද්ද? ඔයා ඔපොනන්ට් ඔයාට ඇටැක් කරනවා නම් ඔයා try කරනවා ඊට වැඩිය සැර ඇටැක් එකක් ඔපොනන්ට් කරන්න. කවුන්ටර් ඇටැක් කියලා කියනවා අපි ඒකට. එතකොට ඒත් ඔපොනන්ට් පොඩ්ඩක් පරිස්සම් වෙන්න බෑනේ නේ. එයාගේ ඇටැක් එකට වැඩිය ඔයාගේ ඇටැක් එක දරුණුයි නා. ඒකෙන් බේරෙන්න බෑ. හරිනේ? ඒකෙන් බේරෙන්න ඕන නම් ඉතින් යාගේ ඇටැක් එක පොඩ්ඩක් නවත්තලා ඔයාගේ ඇටැක් එක නවත්තන්න එයා try කරන්න ඕනේ. ඒකත් පැහැදිලිද? එහෙනම් අර ටෙක්නික්ස් දෙකක් ඔන්න මං කිව්වා. මොකද සරලව මේක ඔයා නිකන් ඉත එක්ස්චේන්ජ් කරලා දානවා. නැත්තම් ඔයා කවුන්ටර් ඇටැක් කරන්න try කරනවා. නැත්තම් ඒ දෙකත් බැරි නම් ඉන්න පීසස් ටිකෙන් උඩරිම ඔයා ඉන්න පීසස් ටික ඇටැක් ඔයාටගේ ඇටැක් වෙන පැත්තට ගෙනලා ඔයා ඩිෆෙන්ඩ් කරන්න try කරනවා. හැබැයි ඊට වැඩි අර ටෙක්නික්ස් දෙක මාර ලේසිනේ. ඇයි ඊට ටික එක්ස්චේන්ජ් කරලා දානවා වැඩ ඉවරයි. නැත්තම් ඔයා ඊට වැඩිය සැර ඇටැක් එකක් ගන්නවා. ඊට වැඩිය දරුණු ඇටැක් එකක් කරනවා ඔයාට. එතකොට ඔපොනන්ට් අනිවාර්යෙන් ඩිෆෙන්ඩ් කරන්න බෑ ඔයාගේ ඇටැක් එකයි. යාගේ ඇටැක් එකට වැඩිය ඔයාගේ ඇටැක් එක දරුණු. තේරුණාද? එහෙමත් මොකක්වත් නැත්තම් ඉතින් ඔයාට පොඩ්ඩක් ඉඳලා ඒ ඩිෆෙන්ස් එක කරන්න වෙනවා. ඊට්ටෝ ටික ගෙන්නලා. හරිද? මේ අයිඩියාස් ටික තේරුණාද? ඇටැක් එකක් සරලවම නැති කරන්න හැටි. ඔව්. මට තව උත්තරයක් ආවා ඒකත් හරි. මට තව උත්තර සෙට් එකක් ඇවිල්ලා තිනවා. ඔව් හරි. ගොඩක් ඒවා හරි. හරි. දැන් ඔයගලන්ට ඒ concept එක පොඩ්ඩක් තේරුණා ඇති කියලා මං හිතනවා. ඇටැක් එකක් කොහොමද නවත්තන්නේ කියන එක. හරි. එක්ක එක්ස්චේන්ජ් කරනවා. නැත්නම් ඊට වැඩිය ලොකු ඇටැක් එකක් කරනවා. දැන් මේ පොසිෂන් එකට අනුව මොකක් කරන්න පුළුවන් කියලාද හිතන්නේ? මොකක් වෙන්නේ නැද්ද මූව? දැන් සමහර කට්ටිය මට මූව්ස් එකේ වෙලා. හොඳයි. ගොඩක් ඒවා හරි. වැරදුනාට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහම හැම වෙලේම පර්ෆෙක්ට් මූව් එකම එන්න ඕනේ එහෙම නීතියක් නැහැ. මට උත්තරේ එන්න. ඔයගලන් හිතන හැටි මට පොඩ්ඩක් පෙන්වන්න. ඒක වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. ඒක හදාගන්න පුළුවන්. හ්ම්. හැබැයි මම අර කලින් කියපු concepts ටිකත් පොඩ්ඩක් මතක් කරගන්න. ඇටැක් කරන පැත්තේ පෝන්ස්ලා අදින්න යනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඇයි? මම අර කලින් කිව්වා වගේ ඒ පෝන්ස්ලා වීක්නස් එකක් වෙන්න පුළුවන්, ටාගට් එකක් වෙන්න පුළුවන්. ඔයා පෝන්ස්ලා ඇද්දට පස්සේ නිකන් හරි ඒ පෝන්ව ගාඩ් කරන ඉත්ත වගේ එක්ස්චේන්ජ් වුණා නම් ඒ පෝන් පස්සේ ටාගට් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙනවා ලොකු. ඔව්. හරි. මෙතන ඔව්. මෙතන අ, මෙතන දැන් D ක T6 වගේ මූව එකක් සජෙස්ට් වෙලා තිබ්බා. මේක කරොත් මොකද වෙන්නේ? හරි. ඔයගලන් ප්ලෑන් එක මොකද්ද? මට තේරෙනවා ඔයගලන්ගේ ප්ලෑන් එක. මොකද්ද? පීසස් එක්ස්චේන්ජ් කරන්න නේ. හැබැයි මෙතන ඔපොනන්ට්ගේ ඉමීඩියට් දැන් ඔපොනන්ට් ආය අර ඔපොනන්ට්ගේ පැත්තෙන් හිතුවොත් ඉමීඩියට්ලි ඔපොනන්ට් මොකද්ද කරන්න try කරන්නේ? එක්ක knight G5 මේ knight මෙතනට. නැත්තම් rook මෙතනට නේ. rook මෙතනට කරලා අර පෝන්ට ගහනවා. H2 පෝන්ට. දැන් මම මේක කැපුවොත් මොකද වෙන්නේ?
බ්ලැක් අදිනවා මේක. ඔන්න චෙක්මේට් වෙන්න යන්නේ. බෑනේ. මේක අදින්න එපා. එතකොට බිෂොප් කට්, කිං කට්, නයිට් E4. හරි. ඊට පස්සේ queen E2 වගේ ඇද්දොත් කපලා මේක කපනවා. හරි. දැන් මෙතන ප්‍රශ්නේ කියන්නේ මේ මේ බිෂොප් දිහා බලන්න. මේ බිෂොප් වැඩි හොඳ නෑනේ. දැක්කද? මේ බිෂොප් එච්චර මොකක්වත් ලොකු වැඩක් කරන්නේ නැහැ. හැබැයි මේ බ්ලැක්ගේ නයිට්ලා දෙන්න මාර හොඳයි. නේ? නේ? මේ කොටුවට එන්න පුළුවන්. එතන ඇටැක් කරන්න පුළුවන්. මේ නයිට් ඉන්නේ මාර ස්ට්‍රෝං තැනක. මේ වගේ පෝන්ස්ලා ගහන එකත් පොඩ්ඩක් වීක් වෙනවා. ඇයි මේ පෝන් වීක් වෙනවනේ? හරි. හැබැයි දැන් ආයි මොකද්ද ඊළඟට බ්ලැක් කරන්න යන්නේ? එක්ක knight g4 අර මම මේ ඇදලා තියෙන knight g4 නැත්නම් rook h6 queen ගෙන් checkmate එක කරනවා නේ. ඔතන main attack කවුද? queen නේ. එහෙනම් අර මං කියපු ටෙක්නික්ස් ටිකත් එක්ක බැලුවම මෙතන queen exchange කරගන්න අපිට විදියක් නැද්ද? තියනවා නේ. queen e2. නිකන් හරි මේක exchange වුණොත් මොකද වෙන්නේ? exchange වුණොත් මේක කැපුවොත් දැන් attack එක අර කලින් තරම් දරුණු නෑ නේ. attack එක පොඩ්ඩක් neutralize වුණා. ඇයි කලින් අර checkmate එහෙම තිබ්බනේ නේ. rook h6 ඇදලා checkmate වෙන්න පුළුවන්. knight g4 ඇදලා ඒ checkmate වෙන්න පුළුවන් h2 වල. දැන් queen exchange වුණොත් එච්චර ලොකු attack එකක් නැහැ. මෙතන හරි. දැන් එතකොට දැන් white queen exchange කරන්න බලනවනේ නේ. එතකොට black මොකද්ද කරන්න බලන්න ඕනේ. හරි මුලින්ම queen exchange කරන්න හොඳ නැහැනේ ඇත්තටම. එතකොට queen exchange කරන්න නැත්තම් මොකද අදින්නේ? හරි knight g4 අදිමුකෝ. බ්ලොක් කරානේ නේ. එතකොට අපි අදිනවා මේක. හරිනේ. ඇයි දැන් knight අයින් කරොත් ආයෙ මම queen එක කපලා දානවා. හැබැයි knight අයින් කරේ නැත්තම් knight එක කපන්න පුළුවන් නේ. මෙතන හැබැයි blackට පුළුවන් මේක අදින්න. ඇයි? දැන් මං කැපුවොත් මොකද වෙන්නේ? checkmate. දැක්කද? හැබැයි මෙතනදී white අදිනවා මේක. හරි. ඊට පස්සේ මෙන්න මේක ඇද්දාට පස්සේ මේක white පොඩ්ඩක් හොඳයි පොසිෂන් එක. හරි. මේක ගැන ලොකුවට හිතන්න යන්න එපා. අර අයිඩියා එක ගන්න. මේක පොඩි කැල්කියුලේෂන් එකක්. හරි. ඊළඟට queen h6 ගියොත් දැන් මොකද්ද අපේ queen exchange කරන්න අපි try කරනවා. හැබැයි black කැමති නෑනේ ඒකට ඇත්තටම. හැබැයි ඔයා ඒකට exchange කරන්න කැමති නෑ කියලා ඉතින් දැන් අපි බලන්න බෑ එහෙනම් queen කොතනද තදින්නේ කියලා. දැන් queen h6 ඇද්දොත් මොකද වෙන්නේ? අපි මේක කපනවා. bishop cut king cut. නිකන් පොණක් මේ. දැක්කද? අර වගේ ලොකු immediate attacks නෑ. rook එක double කරන්නත් බෑ මෙතන. මේ queen game block වෙලා rook. rook එක double කරන්නත් බෑ. මේක විතරයි ගේන්න තියෙන්නේ. එතකොට අපිට මේ h3 වගේ එකක් ගහලා knight එලවන්න පුළුවන් නිකන්. ඒක පැහැදිලිද? හරිනේ. එතකොට දැන් queen එක exchange කරන්න ඇත්තටම කැමති නෑ black. හැබැයි අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් වෙන move එකක් කරන්නත් නෑ නේ. වෙන හොඳ move එකක් නෑ කරන්න ඇත්තටම. ඒ හින්දා exchange කරන්නම් වෙනවා අපිට. ඔන්න attack එක neutralize කරා white ලස්සනට. දැක්කද? දැන් අර checkmates වත් ඔය ලොකු discovered attacks pins ඒව මොනවත් නෑ. කෙලිම queen exchange කරලා දැම්මා. හරි. දැන් knight කැපුවානේ මෙතන. එතකොට ආයේ දැන් black ගේ පැත්තෙන් ආයෙ හිතන්න. ඊළඟට white move එක තිබුණොත් white කොහමද අදින්නේ? white මොකක් අදීද? මට කියන්න බලන්න. white ඊළඟ move එක තිබුණොත් white මොකක් අදීද? ඔව් knight f4. නැත්නම් knight d4. නේ? ඔව් හරි. knight f4 නැත්නම් knight d4. හරි. එතකොට ආයෙ අර එකම ප්‍රශ්නේමයි මං අහන්නේ. මොකද්ද? කොහොමද නවත්තන්නේ?
දැන් වයිගේ ප්ලෑන් එක ඔයා දන්නවා. ඔයා කොහොමද ඒක නවත්තන්නේ? ඔව්. ලේසි මූව් එකක් තියෙන්නේ හරියම. කොහොමද නවත්තන්නේ? E5. ඔව්. හරිම සරල මූව් එකක්. E5. අන්න ඔක්කොම ටික නවත්තුවා. එතකොට වයිට් ආයේ නයිට් අනිත් පැත්තෙන් ගේන්න ඕනේ ඉතින්. ඊට පස්සේ දැන් බ්ලැක් පීසස් ටික ඇක්ටිවේට් කරනවා. වයිට් අදිනවා මේක F4. මොකද්ද ප්ලෑන් එක? දැන් මේ පොසිෂන් එක ගත්තොත් මේ බිෂොප් තමා වයිට් ඉන්න ස්පෙෂල් පීස් එක නේ. මෙයා තමා වයිට් ඉන්න ස්පෙෂල්. බ්ලැක් ඉන්න එක්කෙනා නයිට් කෙනෙක්. එතකොට මෙයාට ගොඩක් මූව් වෙන්න මෙයාට අර ෆ්‍රීලි යන්න තියා ගන්න ඕන. තේරුණාද? අන්න ඒකට තමයි F වදින්නේ වයිට්. ඇයි එතකොට දැන් මේ වගේ මොකක් හරි ඇද්දොත් නේ මේ වගේ එකක් ඇද්දොත් මේ බිෂොප් ඕපන් වෙනවනේ. ඒක පැහැදිලිද? ඔක තේරුණා. දැන් මෙතනට වෙනකන් අපි පොසිෂන් එක කරනවා. මේකෙත් අර මේන් අයිඩියා එක දැන් මේකෙන් පස්සේ තව මූව්ස් තියෙනවා. අපි ස්ටඩි එකට දැම්මට පස්සේ ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙන අර නිකන් පොඩි පොසිෂනල් කැල්කියුලේෂන්ස්. හරි. ඒ තුනට අපි මෙතන ඩිස්කස් කරන්නේ මොකද්ද? ඩිෆෙන්සිව් අයිඩියාස් උයි ඔපොනන්ට්ගේ තින්කින් පැටර්න් එක අඳුන ගන්න හැටිනේ. හරි. එහෙනම් අපි දැනට මෙතනින් නවත්තනවා. එනවාට මෙතනින් පස්සෙත් ලස්සන මූව්ස් ටිකක් වෙලා තියෙනවා. පොසිෂනල් මූව්ස් ටිකක්. හරි. ඒක ඔයගලන්ට බලන්න පුළුවන් ස්ටඩි එක අප්ලෝඩ් කරාට පස්සේ. මෙතනට වෙනකන් අයිඩියාස් ටික තේරුණා. ඔපොනන්ට් හිතපු හැටි. අර ඔපොනන්ට්ගේ දරුණු ඇටැක් එකක් වගේ තිබ්බ එක ලස්සනට අපි නැති කළා දාපු හැටි. නියුට්‍රලයිස් කරපු හැටි. කොහොමද නියුට්‍රලයිස් කරේ එක? අපි මොන ටෙක්නික් එකද පාවිච්චි කරේ? අපි එක්ස්චේන්ජ් කරා නේ පීස් එක. අපි කවුන්ටර් ඇටැක් එකක් කරේ නැහැ. අපි නිකන් ඒ ඇටැක් කරපු පීස් එක එක්ස්චේන්ජ් කරලා දැම්මා. ඊට පස්සේ ඇටැක් එක නිකම්ම නැවතුණා. දැන් ඇත්තටම මෙතන වයිට් ඇටැක් කරනවා වගේ. මේක පැහැදිලිද? අයිඩියා එක. පැහැදිලි නම් thumbs up එකක් දාන්න. හරිනේ. මං හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් හරි මොකක් හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න. හරි අපි ඊළඟ එකට යන්කෝ. මෙන්න මේක. ආයි. දැන් මේකත් දැන් මොකද්ද වෙන්නේ අතරම? අපි මෙතන black. හරි. හැබැයි දැන් white ගේ පැත්ත බලන්න. මේ බලන්න මේ bishopලා දෙන්න. නේ? කෙලිම attack කරනවනේ මේ පැත්තට. නේ? හරි. මේ knight බලන්න. මේ knight මේ. දැක්කද? white ගේ pieces ඔක්කොම වගේ කෙලින්ම king side එකට මූණ king side එක මූණලා ඉන්නේ. හරි. කෙලින්ම ලොකු attack එකක් එන්න යන්නේ දැන් ඔය. අපි මොකක්වත් කරේ නැත්තම් ලොකු attack එකක් එනවා අපිට. නේ? ඒ attack එක කරන්නේ මේන්ලි කවුද? මෙන්න මේ බිෂොප්ලා දෙන්නා නේ. ඇයි මේ කෙලින්ම මේ පැත්තටම ඉන්න. ඊට පස්සේ තව පීසස් ගේන්න පුළුවන් පස්සේ. හරි. නයිට්ලා ඉන්නවා. එතකොට දැන් ඔයගලන්ට මම ටෙක්නික්ස් දෙකක් විතර කිව්වනේ. මොකද්ද? එක්ක ඔයා කවුන්ටර් ඇටැක් කරනවා. නැත්නම් ඇටැක් කරන පීසස් එක්ස්චේන්ජ් කරන්න try කරනවා. මෙතනදී වර මොකද්ද කරන්න පුළුවන්? මොකක් වගේ මොකද්ද කරන්න පුළුවන්? දැන් කවුන්ටර් ඇටැක් එකක් කරනවා නම් කොහොමද කරන්නේ? ඇත්තට මෙතන පුළුවන් ද කවුන්ටර් ඇටැක් එකක් කරන්න? නැත්නම් පීස් එක්ස්චේන්ජ් එකක් කරන්න පුළුවන්ද? මොකද්ද මොනවද?
මට නිකන් ඔයගලන්ට තේරෙන විදිහට මට මූව්ස් ටිකක් එවන්න බලන්න. මුලින්ම බලන්න මට අනිත් පැත්තට ඇටැක් එකක් කරන්න පුළුවන්ද? බෑ කියලා කියමුකෝ. එතකොට ආයෙ හිතන්න ඕනේ මොකද්ද? මට පීස් එකක් මොකක් හරි එක්ස්චේන්ජ් කරන්න විදියක් තියනවාද? යාගේ ඇටැකින් පීස් එකට මගේ වෙන මොකක් හරි පීස් එකක්. හ්ම්. මුලින්ම අඳුන ගන්න ඕනේවා මේ ඇටැකින් පීසස් කවුද? මේ නයිට් මෙතන ඉන්නවනේ. මෙයා ඇත්තටම තාම ලොකුවට ඇටැක් කරන පීස් එකක්ද? හරි. දැන් මේ කැපුවා කියමුකෝ. ඒතර මම මේකෙන් කැපුවන් පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? බලන්න මගේ මෙතන බිෂොප් මාර ඇක්ටිව් වෙලානේ හිටියේ. ඊට සාපේක්ෂව මට නිකන් කියන්න මේ නයිට්ද හොඳ මේ බිෂොප්ද හොඳ? ඔයාලට තේරෙන හැටියට. මට chat එකේ දාන්න බලන්න කට්ටිය. හොඳට බලන්න ඒගොල්ලන් කන්ට්‍රෝල් කරන ස්ක්වයර්ස්. ඒගොල්ලන් කරන වැඩ ටික බලන්න. ඒගොල්ලන්ට මූව් වෙන්න පුළුවන් ස්ක්වයර්ස් ටික බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කවුද හොඳ කියලා. ඔව් බිෂොප් හොඳයි නේ. පැහැදිලිනේ ඒක. අයි බිෂොප් ලොකු රේන්ජ් එකක් කන්ට්‍රෝල් කරනවා. එතකොට ඊළඟට එතකොට ඔයගොල්ලන් හිතන්න ඕනේ මොකද්ද? එහෙනම් මං බිෂොප්ට නයිට් එක්ස්චේන්ජ් කරන එක හොඳයිද? ඇත්තටම. මේ නයිට් තාම ඇටැක් එකකින් ඉන්නේ නෙමෙයි. යා ලොකුවට වැඩක් කරන්නෙත් නෑ. මගේ හොඳ බිෂොප්ට යාගේ වීක් නයිට් එක්ස්චේන්ජ් කරන එක හොඳයිද? නෑනේ. එහෙනම් බිෂොප් කට් F3 එක එච්චර හොඳ මූව ගන්න නෙමෙයි. එහෙනම් මොකද කරන්න පුළුවන්? හරි. මෙයාගේ ඇටැකර්ස්ලා කවුද ආයෙත් මං අහනවා. දැනට කෙලින්ම ඩිරෙක්ට් ත්‍රෙට් කරලා තියෙන කවුද කින්ට? මේ කට්ටියනේ. මෙයා මෙයා මේ දෙන්න තමයි ගොඩක්ම කරන්නේ. මේ බිෂොප්ලා දෙන්න. හරි. ඊට පස්සේ තමයි මේ නයිට් ඉන්නේ. ඔව්. මේ නයිට් ගේ මෙහෙම ඩිරෙක්ට් කැපුවොත් මොකද වෙන්නේ? මං ආයෙ නයිට් ගින් කපලා දැන් මගේ අර හොඳ නැති නයිටුත් දැන් ඉම්ප්‍රූව් වුණා. එක ඉත් එක එක්ස්චේන්ජ් වුණා. ඒ වුණාට එතනට දැන් ආපු ඉත්ත අර හොඳ නැති නයිට් නිකම් හොඳ වුණා. ඒක හොඳයිනේ වයිට්. මේ හින්දා ඒක කපන එකත් එච්චර හොඳ නෑනේ. ඔව්. බිෂොප් E4. හරි. දැන් බිෂොප් E4 අදින එකේ මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ඔව්. ඔයා ඉත් එක එක්ස්චේන්ජ් කරනවා හැබැයි පීස් එක ඩවුන් වෙනවා නේ. හැබැයි ඒ අයිඩියා එක අමතක කරන්න එපා. ඇයි? ඔව්. මේ මේ බිෂොප්ලා දෙන්නානේ ස්ට්‍රෝංගස්ට්ම. ඒ බිෂොප්ලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි එක්ස්චේන්ජ් කරන්න පුළුවන් නම් හොඳයි නේ. හැබැයි බිෂොප් E4 එකපාර අදින්න බෑ. ඇයි? අර අතනින් පීස් ඩවුන් වෙනවා. ඒ හින්දා මෙතන බ්ලැක් මොකද්ද කරන්නේ? යස් හරියටම හරි. Queen A8. ඇයි ඒ? ඇයි? දැන් එනවා බිෂොප් E4 නේ. ඔන්න දැන් පුළුවන් නේ මේක අදින්න. දැන් මේක ඇදලා අර බිෂොප් එක්ස්චේන්ජ් කරලා දානවා. ඊට පස්සේ ඇටැක් එක අර කලින් වගේ ස්ට්‍රෝං නෑ. ඇටැක් එක පොඩ්ඩක් වීක් උනායි. ඇටැකින් පීස් එක මම එක්ස්චේන්ජ් කරා. ඒ හින්දා දැන් මේක වයිට් මේ වයිට් නවත්තන්න පුළුවන්ද ඇත්තට මේ එක්ස්චේන්ජ් එක? මේ වෙලාවේ නවත්තන්න අමාරුයි නේ. ඉත්තෝ මදි. හැබැයි වයිට් try කරනවා. Queen E2. මොකක්වත් කරේ නැත්තම් මේ රුක්ක වගේ ගහන්න මෙතනට. හරි. හැබැයි දැන් අපේ plan එක පැහැදිලි. ඔන්න exchange කරනවා ටක් ගාලා. දැන් මෙතන ඔයගලන්ට හිතෙන්න පුළුවන්නේ දැන් white මේකෙන් කැපුවොත් බිෂොප්ලා exchange වෙනවා. ඒ හින්දා මම මේක අදිනවා කියලා නේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? දැන් මේ බිෂොප් ඇද්දාට පස්සේ දැන් මේ බිෂොප් මොකද්ද කරන්නේ? මේ බිෂොප් හොඳයිද නැද්ද? මට ටක් ගාලා chat එකේ දාන්න. නෑ. ඇයි බිෂොප් කිසි වැඩක් කරන්නේ නැහැ දැන් මෙතනට වෙලා. අනිත් එක ඊට පස්සේ බ්ලැක් ගේම් එක මේක. හරි ඊට පස්සේ බ්ලැක්ට මාර හොඳ පොසිෂන් එකක් තියෙනවා. ඒ හින්දා ඒ බිෂොප්ව එක්ස්චේන්ජ් කරන්න ආව කියලා බිෂොප්ව අයින් කරන එකත් එච්චර හොඳ නෑ නේ. එතකොට ඉතින් බිෂොප්ව එක්ස්චේන්ජ් කරවන්න වෙනවා රුක් කීවා.
ඊට පස්සේ ඔන්න මගේ ප්ලෑන් එක හරියද? ඔන්න මං ඇටැක් එක පොඩ්ඩක් නැවතුවා. දැන් මං ගේනවා ඊත්ත ගේම් එකට ගේනවා. ඔන්න ඊට පස්සේ අන්න වයිට් ගහන්න try කරනවා. දැන් මොකද කරන්න පුළුවන්? මං ඊත්ත එක්ස්චේන්ජ් කරනවා ටක් ගාලා. knight cut t5. හරි. ඊට පස්සේ මං අදිනවා මෙතන knight d7. මොකද්ද ප්ලෑන් එක? පුළුවන් තරම් ඊත්ත එක්ස්චේන්ජ් කරනවා නේ. ඊත්ත එක්ස්චේන්ජ් කරලා අර ඇටැක් එක නියුට්‍රලයිස් කරන්න බලනවා. අනිත් එක දැන් G4 ඇද්දේයි white G5 අදින්න නේ. G4 අදින්න මේ වගේ එකක් අදින්න නේ. ඒක තේරෙනවනේ. එතකොට මේ knight අදින එකෙන් වෙන අනිත් දේ මොකද්ද? දැන් මට G5 එකපාර අදින්න ලේසිද? අනිත් එක මං H4 ට ඇටැක් කරනවා නේ. ඒ කියන්නේ ඔය දෙකකින් එකක් සිලෙක්ට් කරන්න ඕන. එක්ක G4 අදින්න ඕනේ නැත්නම් අර ඇටැක් එක මේව කරන්න ඕනේ. මෙතනදී ඔපොනන්ට් පොඩි මිස්ටේක් එකක් කරනවා. Queen F3. හරි? knight cut, queen cut, e cut මේ පොන් කැපුවට පස්සේ bishop ගින් කපලා දානවා නිකන්. ඔන්න පෝන් අප් වුණා black. අර black attack වෙවි හිටියේ නේ. black ට attack එකක් වදින ගමන් හිටියේ. මාර strong attack එකක්. ඒ වුණාට black ලස්සනට ඒක neutralize කරනවා. ඇයි? black ට තේරුණා technique එක. attack එකක් වෙනවා නම් එක්ක counter attack කරන්න ඕනේ. නැත්තම් ලේසිම විදියට opponent ගේ attacking pieces මම exchange කළා දානවා. exchange කළා දැම්මට පස්සේ කොහොමද attack කරන්නේ? ඒ idea එක පැහැදිලිද? හරිනේ? කට්ටියට තේරුණාද? මොකෝ හිතන්නේ? ඔව් මට රියැක්ට් එකක් වගේ දාන්න තේරුණා නම් ලේසිනේ. අර හිතන තරම් අමාරු නෑ මේවා. හැබැයි දැන් මේ වගේ concepts ඔයගලන්ට හරියටම කරගන්න ඕන නම් අර ඇත්ත ගේම්ස් අදින්න පුළුවන් තරම්. හරි. puzzles puzzles කරන්න ඕනේ. ඒත් පුළුවන් තරම් ගේම්ස් අදින්න ඕනේ. මොකද ඒ ඇත්ත ගේම්ස් වලදී තමයි මේවා කොහොමද ඇත්තටම පාවිච්චි කරන්න කියන එක ඔයගලන් අඳුනගන්න. නැත්තම් අර ඇත්ත ගේම් එකේ ගිහිල්ලා ඇත්තටම අදින කොටත් නිකන් අර මූව් එකට මූව් එක අදිනවා. එච්චරයි. බෝඩ් එකේ ඔපොන්ට අදින මූව් එකට වාතාව මූව් එකක් අදිනවා. අර අයිඩියාස් මොකක්වත් ඇත්තටම ඇප්ලයි වෙන්නේ නැහැ. ඒක ඔයගලන්ට කරගන්න පුළුවන් මේ ගේම්ස් ප්ලේ කරලා. පුළුවන් තරම් කරමු. ඔන්ලයින් හරි ෆිසිකල් හරි. ඊට පස්සේ මේ ස්ටඩි ස්ටඩි මේ PGNs ටික අපි අප්ලෝඩ් කරනවා ස්ටඩි ගෲප් එකේ. එතකොට ඒක රිෆර් කරන්න. මේ අයිඩියා එක තේරුණා. මම දැන් කියලා දෙන්න try කරපු ඒවා ටික. අර ඔපොනන්ට්ගේ පැත්තෙන් කොහොමද හිතන්නේ? අනිත් එක ඔපොනන්ට් ඇටැක් කරනකොට කොහොමද ඒ ඇටැක් එක නවත්තන්න පුළුවන්? ඇටැක් එක නවත්තන්න පුළුවන් සරලම විදි මොකද්ද? ඒක පැහැදිලිද කට්ටියට? හරිනේ. එහෙනම් මේ අදට අපි මෙතනින් සෙෂන් එක ඉවර කරමු.